ඒක ගන්න ට්‍රෙන්ඩ් එක ගැන කන්ට්‍රෝල් ගැන ඒව ගැන පැහැදිලි නේද? අද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලා ඇනලයිස් කරද්දී තම මූලික හරියට ඉස්සරහට SMC, SKI, MSNR ඉගෙන ගන්න තියෙනවා. ඔය හැමදේම පටන් ගන්න තැන තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඇනලයිසිස් ස්ටාර්ට් වෙන තැන. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට්. ගොඩක් කෝස් වල මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියලා දෙනවා. හැබැයි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වලින් උනත් හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකට එක ක්‍රමයක් තියෙනවා. හරිද? ඔය සපෝට් රෙසිස්ටන්ට් ඔය ටික ඔක්කොම රිටේල් කන්සෙප්ට් එක. රිටේල් කන්සෙප්ට් එක. ඊට පස්සේ SMC, ඊට පස්සේ ICT, ඊට පස්සේ MSNR. ඔය වගේ මෙතන ගොඩක් තියෙනවානේ නේ. සපෝට් රෙසිස්ටන්ට් කියයි, චාර්ට් පැටර්න් කියයි, කැන්ඩල් කියයි, SMC, ICT, MSNR. ඔය වගේ මෙතන ගොඩක් තියෙනවා. ඔය හැම මෙතඩ් එකකින්ම ට්‍රේඩ් කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. හැම මෙතඩ් එකෙම ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් අර මෙහෙම හරිද? ඔය හැම මෙතඩ් එකෙම වින් රේට් එක තියෙන්නේ 160ක් 70ක් වගේ තමයි. කවුරු කොහොම කිව්වත් හැම මෙතඩ් එකකම වින් රේට් එක තියෙන්නේ 160ක් 70ක් වගේ තමයි. ට්‍රේඩර් කෙනෙක් මේ මෙතඩ් එකක් ප්‍රැක්ටිස් කරන විදිය අනුව හරිද? ට්‍රේඩර් කෙනෙක් මේ මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන විදිය අනුව මේ මෙතඩ් එක මාස්ටර් කරන විදිය අනුව මේ මෙතඩ් එකේ වින් රේට් එක 90ද 95ද කියලා තීරණය වෙනවා. එතකොට කාගේ අතේ වැඩි තියෙන්නේ? තම තමන්ගේ අතේ තමයි වැඩි තියෙන්නේ. දැන් දිනෝෂ SMC වලට කියලා. රුක්ෂාන් දිනෝෂ යාළුවෙක් කියලා. රුක්ෂාන් SMC වලට ට්‍රේඩ් කරන්න ඕනේ. ලේඩි බෝයි කියන්නේ මිලානේ. ඒක එකක් නෑ. තමන් කැමති සොෆ්ට්වෙයාර් එකක් ගන්න. ඒකට ප්‍රැක්ටිස් කරලා හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් බලන්න ක්‍රම තියෙනවා. හරිද? දැන් ඔය ගොඩක් ඉන්ස්ටිටියුට් වල කියලා දෙන්නේ තුන් පාරකට වැඩි ටච් වෙලා තියෙන සෙල් වෙන විදියට ඒක රෙසිස්ටන්ට් එකක්. තුන් පාරකට වැඩි ටච් වෙලා තියෙන බයි වෙන සපෝට් යටින් ඒක සපෝට් එකක් කියලා ගන්න. ඇත්තටම මේ සපෝට් රෙසිස්ටන්ට් කොහොම නෙමෙයි ගන්න. හරිද? එහෙම ගන්නවා. ඒක ඇත්ත ඒ වුණාට සපෝට් රෙසිස්ටන්ට් ගත්තී ඒක වෙන විදියට දැනගෙන ඉන්න එක වටිනවා. හරිද? අපි මෙන්න මේක මේ විදියට කතා කරමු. හරිද? දැන් ඉන්නවා කොහොම chart එකේ. හරිද? කොහොම chart එක කියන්නේ? ඇයි කියද? පැය 4 chart එකේ ඉන්නවා. හරිද? ඔයාලට පේනවද? බැන්නනේ උඩ හොඳ මෙතනින් මාකට් එක බයි වෙලා තියෙනවා. ප්‍රසාදර කියවල කියලා. ලොකු බයි එකක් තියෙනවා පේනවද? ආරොන් හිතන්නේ අපි කියන්නේ මෙතන බයි වෙලා තියෙන්නේ මොකද? කවුරු ඉන්න නිසා? බයස් ඉන්න නිසා. හරිද? මෙතන එතකොට මොනින් ඒරියා එකක්ද? වෙන්නේ නේ. මේකට ඉන්නවනේ බා. සපෝට් ඒරියා එක. හරිද? මේකත් එක සපෝට් ඒරියා වර්ගයක්. දැන් ඔයාලා YouTube එකේ බලලා කියලා දෙන්නේ මෙහෙම. මෙහෙම තුන් පාරක් ටච් වෙලා තියෙනවා. ඒක සපෝට් එක කියලා ඔන්න ඔය විදිහට තමයි උගන්වන්නේ. හරිද? ඒක හරි. එහෙම ගන්න පුළුවන්. දැන් මෙතන එක පාරක් ටච් වෙලා තියෙනවා. එතකොට මේක සපෝට් එකක් කියලා ගන්නවා. සපෝට් එකක් තමයි හැබැයි අපිට කැමති නෑ. අවුරු ගත්තත් ඔයාලා ගන්න එපා. හරි. මේකේ වෙන දේවල් කියනවා. දැන් මෙතන සපෝට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනිනුත් ඒ වගේම ලොකු බයි එකක් දීලා නේද? කිචන් එකටලා දොර වහගෙන අපේ පැත්තම ලාගෙන දීලා නේද? මෙන්න මෙතන සපෝට් ඒරියා එකක් තියෙනවා. බලන්න මම අර ඔයාලට කැන්ඩල් ගැන විස්තර කරන්නේ. මම කියවනේ අර කැන්ඩල් එක කියව ගන්න විදිය. මතකද? මේ මෙහෙටම සෙල් වෙලා තියෙන සෙලර්ස් ලින්න නිසා ඊට පස්සේ බයර්ස් ලාවම ඒක බයි වුණා. අර ඒ විදිහට අපි කැන්ඩල් එකකින් මාකට් එක මූව් වෙන විදිය අඳුර ගන්න හැටි කියලා දුන්නා මතකද? මතකද? බලන්න මෙතන සපෝට් ඒරියා එකක් හැදිලා තියෙනවා. දැන් සපෝට් එකක් හැදිලා තියෙනවා. දැන් මේක කට්ටිය කරන් එන්ට්‍රි ගන්නවද අපි? මේ ගන්නේ නැහැ. ඔයාලට මේ බේසික් හරිද? මේ තාම බේසික්. මේ මම නම් කියන්නේ කෝස් එකේ ඉවර වුණාට පස්සේ අපි ඔයාලට ප්ලෑන් එකක් දෙනවා. මේ ප්ලෑන් එකට අනුව ඔයාගේ වින් රේට් එක ඔයාලටම හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්තට පස්සේ ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරන්න එතකන් ඇනලයිස් කරලා ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒක මම මුලින්ම මතක් කරනවා. මේක මේ දැක්ක බලයට එන්ට්‍රි ගන්න. හරියට ගත්තොත් ඔයාලා තාම 110ක වගේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අනුවම කියනවා ඉගෙන. මෙතන අර අපි ඉගෙන ගත්ත විදිහ කැන්ඩල් එකක් නේද හැදලා තියෙන්නේ. මම ඔයාලට අර කිව්වා මතකද යූ ටෑබ් එක ගන්න වගේ සිද්ධිය. කැන්ඩල් ගන්නද? කවුද? මතකද? ඒක නේද මෙතනත් වෙලා තියෙන්නේ. මම කියන්නේ අහනවද? හරිද? ට්‍රේඩින් ඉගෙන ගත්ත පළවෙනි ඉගෙන ගන්න කී ලෙවල් එක තමයි සපෝට් එක සහ රෙසිස්ටන්ට් එක කියන එක මේක ඉස්සරහට MSNR වලදී තවත් ඇඩ්වාන්ස් විදියට ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මෙතන සපෝට් එකක් තියෙනවා. සපෝට් එකේ කවුද ඉන්නේ? බයර්ස් මාකට් එක මෙතනට ඇවිල්ලා බයර්ස්ලට අනුව හැරුණා කියලා අඳුරගන්නේ කොහමද? අර අපි මේ ඉගෙන ගත්ත කැන්ඩල් එකේ තේරුණාද? ওই කැන්ඩල් එකේනොත් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අර කැන්ඩල් තුනක් එකතු වෙලා හැදෙන පැටර්න් එකක් ගැන අපි ඉගෙන ගන්නවා. ඒක හදලා තියෙනවා නේද? ඒකත් හදලා. මෙතනම කන්ෆර්මේෂන් කීයක් තියෙනවද? සපෝට් ඒරියා එක තියෙනවා. කැන්ඩල් කන්ෆර්මේෂන් එක තියෙනවා. කැන්ඩල් පැටර්න් එකක් තියෙනවා. කන්ෆර්මේෂන් තුන හරි නේද? අර එන්ට්‍රි ගන්නවද? මෙතන එන්ට්‍රි එකක් ගත්තා නම් ආයේ මේ ප්‍රොෆිට් හරිද කේස් එකක් නැහැ. හැබැයි මොකද අපි ඉන්නේ මේ මොන ටයිම් ෆ්‍රේම් එකේ? ඔයාලා වගේ ටයිම් ෆ්‍රේම් එකක එන්ට්‍රි එකක් ගන්න එක වරදක් නැහැ. එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හැබැයි අපි දැම්ම ඔයාලා වගේ එන්ට්‍රි ගන්න නැහැ. හේතුව ඔයාලගේ වොලට් බැලන්ස් එක ගොඩක් පොඩි නිසා. හරිද? දැන් යනවා වන්නව. මම හිතක් කිව්වේ කොහොමද? අපි higher time frame එකේ ඉඳන් low time frame වලට යනවා. හේතුව මොකද්ද? මාකට් එක යන්න තියෙන දිශාව අපිට හොයාගන්න පුළුවන්. higher time frame එකේ ඉඳන් low time frame එකට පිළිවෙලට ඇනලයිස් කරගෙන ඉන්න. තේරුණාද? ඔන්න කිය. පොවා වල අපි මොකක්ද අඳුරගත්තේ? වන්නව වලට යනවා. වන්නව වලට ගියාට පස්සේ ඔයාලට මම තව දෙයක් පෙන්නනවා. හරිද? මෙතන මේ මොකද්ද? මෙහෙමුන්ට දාලා දෙන්නේ. අද කොල්ලෙක් ආව මං හිතන්නේ අලුතින් බෝල්ට් ඇවිල්ලා තියෙනවා. low එක. එතන. පීසා 10 එතන. නෝර්මල් පීසා 10ක්. දැන් මේකේ ඔයාලට 10 පේනවද? මේ සයිඩ් එකට මේ low ටික යා කරොත්. උදේ පාරකට නැද්ද උනාට? උදේ පාරකට නැද්ද? සපෝට් ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙතන තියෙනවා. නෑ, දාන්න බෑ. ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. දැක්කද? තව කන්ෆර්මේෂන් එකක් සෙට් වෙච්ච විදිය. මේ මේ බෑග් සපෝට් ඒරියා එකට higher time frame සපෝට් ඒරියා එකක් තිබ්බා. අපි තව වන්න වල වගේ ගියාට පස්සේ තව low time frame එකට දාන්න පස්සේ තව කී level එකක් සෙට් වෙනවා. දැක්කද? ලැප් එකේ දැන් ඔයාලා තාම SMC ICT ඉගෙන ගත්තේ නැහැ නේ. ඒ දෙකත් ඉගෙන ගන්න තිබ්බනම් මෙතන සුපිරි හින්ට් එකක් තියෙනවා. හරිද? ඒ වගේ කී level ගොඩක් මෙතන තියෙනවා. පැහැදිලිද? දැනට අර අවශ්‍ය තැන විතර ඊට පස්සේ දැන් තව බලන්න. මෙන්න මෙතන තියෙනවා. මේ වන්න ඒරියා ප්‍රධාන හයි එකක් මෙතන තියෙනවා නේද? මේ අපි බලනකොට කිව්වා ඒක මොකද වෙලා තියෙන්නේ? බ්‍රේක් කළා. අපි සම්මූලික දේවල් වලට අනුව අපි දන්නවා මේකෙන් මේ වෙන්න හදන්නේ මාකට් එක shift වෙන්න. නේද? තේරුනේ නැහැ. තව කන්ෆර්මේෂන් එකක් හරි නේද මෙයා බයි වේවි
අපිට මෙතන entry මිසුණා නේද? මිසුණා. අපි ඒක දැක්කේ අපිට මිසුණා. අපිට ඊළඟට තව buy එකකට enter වෙන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? මේ buy එක යන තැනක් තියෙන බෑනේ. මේක යන්නේ කොතනින් හරි sell වෙන්නනේ. ඒක දිගට buy වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ. ඊළඟට කොතනකට යන්නේ? යනවා අපෝ 6 time frame. 6 time frame වලට ගියාට පස්සේ 4 hour වලට ගියාට පස්සේ අපි මේ බලන 4 hour එකේ මෙන්න මෙතන high එකක් තියෙනවා. මෙතන high එකක් තියෙනවා. ওই දෙක මෙහෙම යා කරාට පස්සේ මොකක්ද හැදෙන්නේ? sell වෙන්න support කරන trend line එකක් නේද? resistance එක trend line එකක් හැදෙනවා. දැක්කද? support එකයි resistance එක supportive trend line එකයි resistance trend line එකේ අතර ගන්න හැටි තේරුණාද පැහැදිලිද? ඔව්. ඊට පස්සේ අපිට දැන් පොඩි අදහසක් තියෙනවා 4 hour වල මෙතනට එන්න පුළුවන් කියලා නේද? ඒ වගේම ඔයාලට මෙතන මොකද තියෙන්නේ? support එක ඒ වගේ මෙතන low එකක් තියෙනවනේ. මෙතන low එකක්. ඒ දෙක යා කරාට පස්සේ එතනින් supportive trend line එකක් හැදෙනවා. දැක්කද confirmation එක කරද්දි? මේ තාම advance ඉගෙන ගන්නද? basic තාම මේ basic වල basic ඉන්නේ. හැබැයි අපි පිළිවෙලට market එක analyze කරගෙන ඉතින් අපිට market එක ගැන තේරුම් ගන්න පුළුවන් කියලා තේරුණා. දැන් පැහැදිලි වෙන්න ඕනේ method එකේ නෙමෙයි case එකට. තම market එක දිහා බලන්න. හරිද? දැන් ඔයාලා අන්න දැක්කද පිළිවෙලට අපි note කරගෙන මම අර ඒක කියන්නේ හැමතිස්සෙම කතාව ගොඩනගා ගන්නවා. මෙතන මේ වෙලා මෙතන මෙහෙම වුණා. අන්න ඒ විදිහට අපි වැඩේ කරගෙන යනවා. එතකොට අපිට ලස්සනට analyze එක කරගන්න පුළුවන්. ලස්සන විතරක් තිබිලා වැඩක් තියෙන්නේ. හරියන්නත් ඕනේ. නැත්නම් දෙපැත්තේ රෝසලා දෙකක් ඉවරයි. ලස්සනට නැහැ. ඉස්සරහට වැඩ හරියන්නත් ඕනේ. මෙන්න මෙතනට එන්න chance එකක් තියෙනව නේද? එතනට එන්න chance එකක් තියෙනවා. හරි. මේ support වල resistance වල පොඩි දෙයක් තියෙනවා. හරි. ලංකාවේ හැමතිල වගේ තමයි. දිනන පැත්තට support එක දෙනවා වගේ වැඩක් වෙනවා. හරිද? ඒ කියන්නේ support එක කොයි resistance එක තියෙනවා. හරි. ඔන්න support එක මෙතන තියෙනවා. resistance එක මෙතන තියෙනවා. හරි. support එක resistance එක තියෙනවා. market එක මෙන්න මේ resistance එක break කරාට පස්සේ break කරනවා. ඔන්න මරුබෝසු candle අවශ්‍ය වෙන තැන. හරිද? අපි break out බලන්නේ මරුබෝසු candle එකකින්. පැහැදිලිද? මතකද මම ඊට පස්සේ කිව්වා මේක ගන්න කියලා. break out බලන්නේ මරුබෝසු candle එකකින්. week එකක ගෙන් ආවා කියලා අපි බලනවද? මෙහෙම ඇඟිලිත් මෙහෙම කරගෙන week එකක ගෙන් ආවා කියලා නෑ. අපි break out බලන්නේ මරුබෝසු candle එකකින්. මරුබෝසු candle එකකින් පැහැදිලි මේ resistance එක break කරනවා. මේ resistance එක මොකක් විදියට convert වෙනවද? support එකක් විදියට වැඩ කරන්න පුළුවන්. ඔන්න ඔය දේ තමයි support and resistance වල තියෙන ප්‍රධානම දේ. එයා break වෙන්නේ මොන දිශාවටද? ඒ පැත්තට වැඩ කරන්න පුළුවන් chance එක තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? දැන් support එකෙත් ඔය කතන්දරේ ඉන්නවා. support එකක් 42 මරුබෝසුවකින් break කරොත් ඒ support එක මොකක් විදියට වැඩ කරන්න පුළුවන්ද? resistance එකක් විදියට. මෙහෙම තුන් හතර පාරක් වැඩ කරාට ඒ support area එක හෝ area එක අපි ගණන් ගන්නෙ නෑ. තුන් පාරක් හතර පාරක් වගේ වැඩ කරාට පස්සේ මේ විදියට ඒ area එක අපි එතනින් අයින් කරනවා. ඔය එක අපි කී level එකක් කියලා ගණන් ගන්නවද? ඒක රහයි. ගණන් ගන්නේ නැහැ. අර වෙන කට්ටිය ඔයාලා ඉගෙන ගන්න තුන් පාරක් කට්ටිය උනාට පස්සේ කතන්දර යන්නේ. තුන් පාරක් කට්ටියලා තියෙන එක support එකක් resistance එකක් කරගෙන. එතකොට entry එකක් ගන්න පුළුවන්. තුන් පාරක් හතර පාරක් කට්ටිය උනාට පස්සේ අපි ඒක ගණන් ගන්න area එකක්. එතකොට තුන් පාරක් කට්ටිය උනාට පස්සේ හතර entry එකක් දී. ඇදි කියලා යනවා. ඒකයි support and resistance උනා හරියට ඉගෙන ගන්න. දැන් මෙතන අපි මේ support එකක් කියලා mark කරලා පළියට මේ frame එක ගන්න බැරිද? නෑ අපි time frame වල analyze කරලා අනිත් time frame වල support area add කරලා ඔය key level එකක් අපි market එකේ හදාගන්න. ඒ නිසා තමයි එතනින් අපි entry එකක් බලන්න. මෙතන විතරක් support එකක් තියෙනවා. වෙන time frame වල key level එකක් නැහැ. candle confirmation එකක් නැහැ. ඒකට අපි entry එකක් ගන්නවා. ඒකට ගන්න. ඒකට පාඩුවේ බලන්න ඉන්නවා මොකක්ද වේවිද? අන්න ඒ විදිහට තමයි මේ support and resistance පැත්තේ අපි වැඩ කරගෙන යනවා. දැන් තේරුණාද? මේක මේ break out වෙන කතන්දරේ trend line එකක් දාලා හරිද? අර නේපාල් එක උඩ කියලා දාගත්තා. මේ සමහර කට්ටිය ක්ලාස් එකට ජොයින් වෙන්න බැරිව මේ අද ජොයින් වෙලා තියෙන මේ පරණ ලින්ක් එකමද? ඔව්. ඊයද බෙදෙන්නේ? ඔව් තිබිලා කියලා තිබෙන්නේ මේක දාලා තිබෙන්නේ. මම දන්නේ නැහැ තිබෙන්නේ මේ නේ ක්ලාස් එකට අපේ මිත්‍රාට දුන්නා රෑ පාරේ මස් අද මේ ලින්ක් එකෙන් තමයි ඊයකින් තමයි ජොයින් උනේ. කවුද දාන්නේ නේද? හෙලෝ. ඔව් මාරුස් ඔයාලා හැමෝම කුලින් තමයි. ඔව් ඊයකින් තමයි ජොයින් උනේ. අපේ නේපාලයක් පීස ගන්න ඒවා ඊයෙන් කියන්නේ අර මේ ආයෙ පාරක් මෙල්ල කරලා ඉතින් තමයි උඹේ ඩිලිවරි ගන්න නෑනේ. අපේ අනිවිසුම් කන්නේ. කොටානේ. ඔයාට සිග්නල් අඩුයි මං හිතන්නේ. මම දාන්න කලින්. ඔව් මම පොඩ්ඩක් මේ හොඳ පොඩ්ඩක් මෙහෙ ඊළඟ ගන්න. වැරදි වුණාම කනවා. දැන් එනවද? දැන් එනවා. හරි. අපේ හරි. හරි. දැන් දිවිලා බලන්න ගිහින් වගේ. පළුවන් මෙහෙම නමක ඊට පස්සේ පොඩ්ඩක් ගමු. මෙහෙම නම තනියකට හදාගන්න. බයි බයි. අපේ එහෙම කන උන් අපි මේක නවලා කරලා තියෙන එක කියලා. මම නිම හැප්පේ. ඔයා ඔයාගේ වැඩ කරලා. බයි බයි. අපි යනවා බයි. ෆ්‍රන්ට් එකේ ඉඳලා තමයි ප්‍රාර්ථනා කරන්න මෙයා. එහෙම නමා ගන්නවා. ඒක හරි. අපි ඒකේ support area එකක් කරන්නේ. ආයි ඒක ආයි තව දෙකක් කරලා නමා ගන්නවා. ඒක මේක ෆෙල් ලයින් එකක් පොඩි හරි. අපි කණ්ඩායම බ්‍රේක් වුණාට පස්සේ බ්‍රේක් වෙන දිශාවට වැඩ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක හැමෝටම තේරුණාද? අද අපි උන කන්නේ සාමාන්‍යයෙන් මෙතන දෙපාරක් වගේ ටච් වෙලා තියෙනවා. එතකොට මෙයා සාමාන්‍යයෙන් කන්ෆර්ම් support area එක. පැහැදිලිද? ඩිලිවරි එක කියවන්න තුන් පාරක් වගේ ටච් වෙලා තියෙන්නේ කියන්නේ අපි ඒක එච්චර ගණන් ගන්නේ නැහැ. පැහැදිලිද? කාලි වෙරනේ. support area resistance area තමයි
ඇනලයිසිස් වල තියෙන ලේසිම කී ලෙවල් ටික. හරි. මේ දෙක තමයි ට්‍රේඩ් කරන්න තියෙන ලේසිම කී ලෙවල් දෙක. හැබැයි හරියට බලා ගන්න ඕනේ. SNR මෙතනින් ආයෙ ඉතින් මට අමාරුයි. හරිද? බොරු කියන්න ඕනේ. දැන් මෙතන මේ හැදුනේ chart pattern එක. හරිද? මේ හැදිලා තියෙන chart pattern එක. අපි මේ chart pattern කියන්නේ ඔක්කොම හැදිලා තියෙන්නේ support resistance මත. හැදිලාද? chart pattern උත් ඔක්කොම හැදිලා තියෙන්නේ support resistance මත. ඔයාලගේ ඔළුවේ support එකක් මරබෝසුවකින් break වුණොත් resistance එකක් විදියට වැඩ කරන්න පුළුවන්. resistance එකක් මරබෝසුවකින් break වුණොත් support එකක් විදියට වැඩ කරන්න පුළුවන් කියන අදහස ඔයාගේ ඔළුවේ තියෙනවා. මේ chart pattern කියන්නේ මාළු ගේමක් නෙමෙයි. chart pattern කියන්නේ මාළු ගේමක් මේ කොහොමද ගණන් ගන්න ඉනවුණු දාන ටික එකක්. හරි. හැබැයි ඔයාලේ විදියට බොරු කියන්න ඕනේ නැහැ නේ. යාලා chart pattern දාගෙන ඉන්නේ. ආ මේ ටික තියෙන pattern එකක් මේ ටිකට ගියා. ඒක නාගේ යාලා ඉඳාගෙන. දැන් ඔයාලේ හැදෙන්නේ ඔයාලා ගන්න system එක. මෙතන මෙහෙම දෙයක්. හරිද? දැන් මෙතන මේ resistance line එකේ කවුද ඉන්නේ? ලොකිව කන්න එපා මේක සෙලර්ස් නේ දෙන්නේ. සෙලර්ස් නේ වයර්ස් ටික කඩාගෙන ගියාට පස්සේ මෙතන සෙලර්ස් ඉතුරු වෙනවද? මෙන්න මෙහෙම සෙලර්ස් ටිකක් ඉන්නේ. හරිද? වයර්ස් ටික මෙහෙම කඩාගෙන යනවා. දැන් සෙලර්ස් ටික ඉන්නවද? නෑ දැන් ඉන්නේ කවුද? වයර්ස් ටික. අන්න ඒ විදිහට තමයි උතන වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. හරිද? chart pattern වලදීත් ඕක ඔය විදිහට වද. දැන් අපි යන් පොඩ්ඩක් 50 30 මිනිත් වගේ. 10 මිනිත් වගේ ගියාට පස්සේ මෙන්න මේ පැත්තට තව ලෝ දෙකක් හැදිලා. ලස්සන සපෝටිව් ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදිලා තියෙනවා නේද? 30 මිනිත්. ඇදලා තියෙනවා නේද? අපි දැන් කණි ටයිම් ෆ්‍රේම් එකක් විතරද මේ ඇනලයිස් කරන්නේ. බලන්න දැන් අර ඩිම් මාකට් එක තිබ්බ විදිහයි. දැන් අපිට මාකට් එක හැදිලා පේනවනේ. පේනව නේද? මෙතන වෙලාල් සෙල් එකක් ඇවිල්ලා දැන් බයියර් එකට ෂිෆ්ට් වෙලා කියන එක. මට ලස්සනට පැහැදිලිව පේනවනේ. අන්න ඒ විදිහට පොලිටියට ඇනලයිස් කරගෙන ඉන්නවා. මම මේක එක ඉරක් දෙකක් ඉඳලා ගහන්න යන්න එපා. එහෙම ගහන්න පුළුවන්. ඉතින් අවුත් පාක් පැත්තක් බලන්න ඕනේ මාකට් එක. ඒකට තේරෙනවා බලන්න. ඊට පස්සේ මේ බලන්න. පේද ලියනවා අපි බැරද වෙන්නේ මෙතන මොකද්ද මේ තියෙන්නේ? දවසට දෙකක් ලියන්න පුළුවන් 30 මිනිත්. ඔව් නෑ වැඩිපුර ලියුම් සපෝට් ඒරියා එක තමයි පිටිපස්සට ඇදගෙන යන්න. දැක්කද? අලිනුත් මේ ඒරියා එකේ මොකද වෙලා තියෙන්නේ? දැක්කද? ඒක තමයි අර එයා ඉස්සරහ දැක්කද? මේ බලන්න. මෙතනදී මෙයා මොකක්ද විදියට ඉඳලා තියෙන්නේ? අපේ මාට දැන් ඊය වැඩ කර එකක් රෙසිස්ටන්ට් එක. එයා මොන වගේද බ්‍රේක් වෙලා තියෙන්නේ? අපේ අද බලන්න කොහොමද? ඊට පස්සේ එයා වැඩ කරලා තියෙන්නේ. පෙපෝනි මේ ක්ලාසික් එකයි සපෝට් එක දැන් අර උගන්නප එක ප්‍රැක්ටිකලි දැක්ක නේද? ඊට පස්සේ ඔන්න දැන් තුන් පාරක් බ්‍රේක් අවුට් වුණා. දැන් මෙයාගේ එච්චර ලොකු පවර් එකක් තියෙද? දෙයක් තුනක් විතර උඩ නෑ ඒකම දැන් හිතන්නකෝ ඇනේ තුනක් කීපාරක් කරගෙන ගියාට පස්සේ ඇනේ නිකන් මේ වෙලා යනවා. ඒ වගේ තමයි. හරිද? දැන් මෙතනත් මේ තුන් පාරක් විතර වැඩ කරලා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙතන උඩටත් බ්‍රේක් වෙලා මෙතන ඉඳලා හරිද? මෙතන එයා ඉස්සරහට බ්‍රේක් වෙලා. ඊට පස්සේ මෙතන අර යන ලෙවල් එක අන්න ඒකත් පරිදි. හරිද? දැන් අපි මේ ලෙවල් එක අඳුරගත්තේ 30 මිනිත් නේද? 30 මිනිත් තමයි අඳුරගත්තේ. මෙතන බ්‍රේක් එක ඇවිල්ලා එලිම ඇවිල්ලා තියෙන්නේ කොහොමද? කොහොමද හො මම මතක නැහැ මාත් අන්ත ගන්න බෑ නෑ නෑ ෆෝවා එක තමයි. ෆෝවා එක තමයි. 30 මිනිත් වල මෙතන බ්‍රේක් වෙලා ඇවිල්ලා බ්‍රේක් වෙලා ඇවිල්ලා ආවේ කොතනද? වන්නව සපෝට් එකට නේද? මේ අර අපේ සෝරි ෆෝවා සපෝට් එකට නේද ආවේ? ෆෝවා සපෝටිව් ට්‍රෙන්ඩ් ලයින් එකට නේද ආවේ? 30 මිනිත් වල තිබ්බ මොකක්ද මෙතනදී මෙයා සපෝට් එකක් විදියට වැඩ කරලානේ. හරිද? හොඳට බලන්න. සපෝට් එකක් විදියට වැඩ කරනවා. ඉතියා එකපාර බ්‍රේක් කරගෙන ඇවිල්ලා තියෙන කොතනද? ඒක බෝල ට්‍රෙන්ඩ් ලයින් එකට දාලා එතනට ඇවිල්ලා. නෑ අර නිකන් වල ඉන්න සෙලර්ස් බයස් එකට වැඩි. සෝස් එක ෆෝවා වල ඉන්න සෙලර්ස් බයස් එකට වැඩි නේද? බොන්නේ තේරෙනවද මම කියන්නේ? එතකොට මෙතනින් ආපු පවර් එකත් එක්ක එක පාර හරියකට ඉන්නේ. දැක්කද? දැක්කද? අනේ මෙතන. ඊට පස්සේ මෙතන මර්ගෝසකින් බ්‍රේක් වෙනවා. එතනදී ආපහු මොකක්ද විදියට වැඩ කරන්නේ? සපෝට් එකක් විදියට. ඒකලා ආය දැන් මෙතන බ්‍රේක් වුණාට පස්සේ මෙයා මොකෙද්ද? රෙසිස්ටන්ට් එක. ඒ රෙසිස්ටන්ට් එක උඩට බ්‍රේක් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආපහු සපෝට් එකක් විදියට වැඩ කරලා මර්ගෝසකින් බ්‍රේක් කරලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ. ඕවා මෙතන පැහැදිලි සපෝට් ඒරියා එක. අර මාකරේ කොළ පාටි. අන්නේ පැහැදිලි ඒරියා එක. හැබැයි මොන පැහැදිලි එකට ආවත් මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවා. සපෝට් එක පල්ලෙහාට බ්‍රේක් කරනවා. ඒ රෙසිස්ටන්ට් එකට රෙස්පෙක්ට් කරලා මොකක්ද වැඩ කරලා පොඩ්ඩක් වැඩ කළා. හැබැයි ෆෝවා එකේ පවර්ෆුල් වැඩි නිසා අනිත් එක මෙහෙට ට්‍රෙන්ඩ් ලයින් හැදිච්ච නිසා එකපාර කඩාගෙන ඉඳගෙන මර්බෝසකින් උඩට ගලවලා. ඊට පස්සේ සිස්ටම් එකක් යට තිබ්බ එක උඩට ගලවුවට පස්සේ ආපහු මොකද? අර අපේ අර මිහෙල්ලා කින්න ගෑණි සපෝට් එකක් වෙලා නේද? සපෝට් එකක් වෙලා. මෙන්න මෙතන මේ ටච් එක දැකපු එකේ නේද? මෙතනින් බයි එකක් ගන්න. මේ ලෙවල් එක අඳුරගෙන හිටියා නම් මේ සිම්පල් විතර මෙතන තියෙන්නේ. මෙන්න මේ ලෝ එකට. ටාගට් තියෙන්නේ මෙන්න මේ හයි එකට ටච් දෙත් වෙනවා මෙන්න අන්තිමට අදිනකොට හැන්දෙන් එක මෙන්න මෙතන. ගාලා ඒක එනවා. තියෙන්නේ. ඒක කොහොමද වර හැන්දෙන් නියුට්‍රල් හැන්ද දැන් මෙයා ඉස්සරහට වැඩ කරලා තියෙන්නේ. දැන් මෙයා වෙච්චර අපිට හොඳ මේ කෙනෙක් කියලා ගන්න පුළුවන්ද? දැන් බලන්න කීපාරක් වැඩ කළාද කියලා. එකපාරයි දෙපාරයි තුන් පාරක් වැඩ කරලා තියෙනවා. බ්‍රේක් අවුට් වෙච්ච අවස්ථාවේ මේ අර මාකට් එකට වැඩ කරපු අවස්ථා තුනක් තියෙනවා. හරිද? දැන් මෙයාගේ වෙනින් සෙරියුට් වලින් ඉගෙන ගත්තා නම් දැන් තමයි මෙයා සපෝට් එකක් වෙන්නේ. පැහැදිලිද? එතකොට ඕකෙන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්ද? දැන් මෙයා සපෝට් එකක් වෙන්නේ දැන් තුන් පාරක් ටච් වුණාට පස්සේ. හරිද? දැන් ඔයාලා දන්නවා මේ වයස සෙලස් මාරුවීමක් වෙන්නේ කියලා දැන් ඔයාලා දන්නවා. ඔයාලා මේව කරනවා දැන් අපි දිහා බලාගෙන මේ බලලා අපි යන්නේ කර කර හැබැයි මේක තාම සපෝට් එකක් පල්ලෙහාට බ්‍රේක් කරලා මුළු නෑ මෙතන පයි විදියට මෙතන බලන්න මෙතන මේ ලෙවල් එකෙන් ආපු පවර් එක තියෙනවා ඊට පස්සේ අය එක බ්‍රේක් කරලා උඩට යනවා කියලා තව සිග්නල් එකක් දුන්නා නේද මෙතන ෂිෆ්ට් එකේ එක කන්ෆර්මේෂන් එකයි මෙතනින් ආපු පවර් එකයි කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා ඊට පස්සේ මෙයා තාම සපෝට් කන්ෆර්මේෂන් තුනක් හැබැයි මේ තුන මදි හේතුව මේ ලෙවල් එක බ්‍රේක් කරනවා දැන් යා කිපතරයක් දැන් වැඩ කරලා ඉවරයි එයා දෙපාරක් වගේ වැඩ කරනවා එහෙනම් ඔන්න ෂුවර් ෂොට් ගන්න හැකිනේ තේරෙනවද අන්න ඒ විදියට බලන්න ඊට පස්සේ දැන් 15 මිනිත් විතර ගියාට පස්සේ 15 මිනිත් වල අපි අඳුර ගන්න ඕනේ දැන් රෙසිස්ටන්ට් එක අර ලෙවල් එක බලන්න 15 මිනිත් වල
මේ හයි එකේ ඉඳන් මේ හයි එකට යා කරාට පස්සේ රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදෙනව නේද? එතකොට 1 hour වල තියෙන රෙසිස්ටන්ට් එකයි 15 minute වල තියෙන රෙසිස්ටන්ට් එකයි එකම ළඟ ඒරියා එකක් මාක් වෙනව නේද නිකම්ම? එතකොට මේ ලෙවල් එකම අපිට මාක් කරන්න පුළුවන් මොනින් ලෙවල් එකක් විදියටද? රෙසිස්ටන්ට් ලෙවල් එකක් විදියට දැන් මාකට් එක ටච් වෙලා තියෙන්නේ කොතනද? පෝක් තියෙන්නේ ඔය අට්ට කොතනද? අමුස්කන් රෙසිස්ටන්ට් ලෙවල් එක ඔය විදියට කියන්නේ මේ පැකට් එකේ පෝක් එක නේද? එතකොට මේ හයි එකේ සිට ඔය ලිඩල් එකේ තියෙන ඔයාලට වීක් එකට මාක් කරන්න පුළුවන් හරිද? මම ඒක මුලින්ම කියන්නේ මේ වීක් එකට මේක මාක් කරන්න පුළුවන්. මම අර වීක් එකට උණු වෙලා නැති නිසා මම අර හැන්ඩල් බොඩි එකම තමයි මාක් කරන්නේ. ඔයාලට වීක් එක මාක් කරලා වැරද්දක් නැහැ. සපෝට් රෙසිස්ටන්ට් තියරි වල කරන එක වැරද්දක් නැහැ. අර ICT ට්‍රේඩර්ස් වල පොඩි මාක් කරලා අර ඒක උණු වෙලා මම අර හැන්ඩල් බොඩි ප්‍රමාණය විතරයි මාක් කරන්නේ. දැන් අර සපෝට් රෙසිස්ටන්ට් උනත් දැන් වැඩ කරන්නේ මේ ID කියන්නේ මේ ලයිව් මාකට් එක මේ කරගෙන යද්දී ආවෙන්නේ මම BTC බලන්නේවත් නැහැ හරිද? මේ දැන් වෙච්ච එක. මේ බලන්නේ රෙසිස්ටන්ට් එකට වැඩ කරලා නේද? දැන් අදිසියේ හරි මෙයා මෙහෙම පල්ලෙහාට ගැලෙව්වා. අපේ අදහස මොකද්ද? බ්‍රෙන්ස් චීස් එක අර බෝසෝගේ මෙහෙම පල්ලෙහාට ගැලෙව්වා. මෙයා මෙහෙම ඇවිල්ලා කතා තෙල් එක අපි පොවා වල දැක්කා. මෙයා එකපාරක් වැඩ කරා. හැබැයි පල්ලෙහා තව එක්කෙනෙක්. හයි බං ඉතුරු ඒ වෙන්නේ. යන විදියත් බං අමුතු ඉතුරු වෙන්නේ. කෑම ඉතින් උන්ට රහයි එතනට එනකන් ඉන්න පුළුවන්. සපෝට් රෙසිස්ටන්ට් තේරුණාද? ඒක තේරුණා නම් හිතලා මම ලයිව් මාකට් එකේ පෙන්නනවා. තේරුණාද? සපෝට් රෙසිස්ටන්ට් වැඩ කරනවා. සපෝට් එකක් හෝ රෙසිස්ටන්ට් එකක් අපිට නෝමලි මාක් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට කරලා දෙනවා සපෝට් එකක්. මෙතන තියෙනවා රෙසිස්ටන්ට් එක මොන විදිහට මාක් කරන්නත් ටේස්ට් එකට තමයි ලුණු කැලේ තියාගන්නේ මෙන්න මේ විදිහට රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් එක ට්‍රෙන්ඩ් ලයින් යකෝ තුන් පාරක් කියලා තේරුම් නැද්දානේ මේකට තමයි පටන් ගත්ත දවසේ ඉඳන් පටන් ගන්න ඕනේ විශ්ව ඉන්බොක්ස් දාන්න કોઈ ප්‍රශ්න ඔයාගේ නමත් එක විනාශ වෙනවා ඔයා ඉවරන්න දාන්නේ ඔයාලා මට විතර පේට දාන්නවා මැද හාර්ලයින් කරලා මෙතන සපෝට් එක තියෙනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් විදිහට අපිට මාක් කරන්න පුළුවන් ඊට පස්සේ මේ විදිහට ලෙවල් විදිහට මාක් කරන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට එකම තැනකින් දෙපාරක් වගේ සෙල් වෙලා තියෙනවා මෙතන දෙපාරක් සෙල් වෙලා නේද එතකොට රෙසිස්ටන්ට් ලෙවල් එකක් කියලා මාක් කරන්න පුළුවන් එකම තැනකින් දෙපාරක් බයිලා තියෙනවා දෙපාරක් හෝ ඊට වඩා කියලා කියන්නේ ඊට වඩා කියලා කියන්නේ නැත්නම් නිකන් ලොස් වෙන්න ඕනේ නැති නිසා හරිද තුන් හතර පාරක් වැඩ කළා නම් එතනින් එහා ලෙවල් එකට හිටන්න එපා පැහැදිලිව හිතන්න එපා කියන්නේ එන්ට්‍රි ගන්න යන්න එපා මෙතන මේ ලෙවල් එක තියෙනවා කියලා එන්ට්‍රි ගන්න යන්න එපා අව කන්ෆර්මේෂන් හතර පහ සෙට් වුණොත් එන්ට්‍රි එකක් ගන්න ඒක විතරක් බලන්න එන්ට්‍රි ගන්න යන්න එපා මෙතන සපෝට් එකක් තියෙනවා ඔන්න ඔහම මාක් කරගන්න පුළුවන් දැන් සපෝට් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් විදියට මාක් කරගන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට මාක් කරන්න නම් දෙප් හයි දෙකක් හරි ලෝ දෙකක් හරි හැදෙනකන් ඉන්න ඕනේ ඔය අතර විදිය නෑ නේ නේද ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට මාක් කරන්න නම් හයි දෙකක් හෝ ලෝ දෙකක් හැදෙනකන් ඉන්න ඕනේ එන්න මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට මාක් කරන්න පුළුවන් ඒ වගේම මාකට් එකේ එකම තැනකින් දෙපාරක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් බයි හෝ සෙල් වෙලා තියෙන ඒ ලෙවල් සපෝට් රෙසිස්ටන්ට් විදියට මාක් කරන්න පුළුවන් ඊට පස්සේ මාකට් එකේ ලොකු එක කැන්ඩල් එකක් බයි වුණා කියලා මාක් කරනවා සාමාන්‍ය පැහැදිලි බයි එකක් හෝ පැහැදිලි සෙල් එකක් දෙන්න උදව් කරපු වෙලාව අපිට සපෝට් හා රෙසිස්ටන්ට් විදියට මාක් කරන්න පුළුවන් සපෝට් රෙසිස්ටන්ට් බලන විදියට තේරුණාද පැහැදිලි නේද අපිට මේ අර දැන් ටයිම් ෆ්‍රේම් කන්ෆර්මේෂන් තුනක් ඕන කියලා මේ ටිකක් ගන්න බෑ. එතකොට මේ අර දැන් කොහොම ටයිම් ෆ්‍රේම් එකේ කන්ෆර්මේෂන් තුනක් අරගන්න ඕනේ. ඒතර අඩු ඔයාලා ට්‍රේන් එකක් දාන්න නම් කන්ෆර්මේෂන් තුනක් අවමේ තියෙනවා. ඒක ටයිම් ෆ්‍රේම් මොකක්ද කියලා දාලා නැහැ. හරිද? ඔය ලෝ ටයිම් ෆ්‍රේම් වලදී ආවෙන්නේ ස්විං ඩේ ස්කැල්පර් වගේ බෙදෙනවා. ඔයාලට ලෙවල් එකේ දාලා තේරුණා කොහොමද වෙලා රිස්ක් වැඩි SL තියෙන ප්‍රමාණය වැඩි. මේක කැන්ඩල් එකකට SL දෙකක් තියෙනවා 10යි. SL එකක් සෙට් කරනවා. අපි 15 මිනිත් වගේ ගියාට පස්සේ සාමාන්‍ය ලොකු SL එකක් තිබ්බා. 100 බින්දුව දෙක ගන්න. ඒක ඇතුළේ වගේ SL එකක් තමයි සෙට් වෙන්නේ. අන්න ඒ විදිහට රිස්ක් මැනේජ් කරගන්න තමයි මල්ටි ටයිම් ෆ්‍රේම් ඇනලයිසින් කියලා කියනවා. අනිවාර්යයෙන්ම ට්‍රේඩර් කෙනෙක් ගාව තියෙන්නම ඕනේ. අනිත් ටයිම් ෆ්‍රේම් එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන ට්‍රේඩර්ස්ලා 100%ක්ම ලොස් වෙනවා. 99 මේ 100ම ලොස් වෙනවා. අනිත් ටයිම් ෆ්‍රේම් එක බලලා එන්ටර් ගන්න බෑ. අර එහෙම පුළුවන්. හරි. මෙහෙම දාගත්තා 1 මිනිත් chart එක. හරිද? මම මේ වලට කියන්නේ ගමේ කොල්ලෝ ටිකක් එකතු කරගන්න. හරිද? ලැප්ටොප් එක ඔන් කරගන්න. මෙහෙම chart එක දාගන්න. හරිද? දැන් මේ 1 මිනිත් chart එකේ ඉන්නේ. හරිද? මේ මම වලට කියන අවුරුද්දට එහෙම කරන්න මම වැඩි. හොඳයි. අවුරුද්දට කරන්න මොකද කරන්නේ? මෙන්න මෙහෙම chart එක දාගත්තා 1 මිනිත් chart එක. තාත්තා අපිට 30ක් තියෙනවානේ. හරිද? ඔයාලා කරන්නේ ගමේ කොල්ලෝ ටික කියන්නේ මම 100ක් ඔට්ටු වලනවා ඊළඟ එක දෙයාරිස්. අනිත් සෙට් එකක් තියන්නේ ඔට්ටු වලන්න කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ විනාඩිය සෙල් වුණොත් ඔට්ටු දිනන අය සල්ලි බෙද ගන්න. පරාද වුණොත් අන්න එහෙම වැඩ. වෙන යන්න නැහැ. පැහැදිලි? අවුරුද්දට කරන්න මම වැඩි. තාත්තා ඔලෙට් එකත් එක්ක ඕක කරනවා. මම ඉතින් ගන්න බෑ. හරිද? ඒක පුළුවන්. සාමාන්‍ය ලොකු ටයිම් ෆ්‍රේම් යන්න එපා. 1 මිනිත් හොඳයි. විනාඩියක් ඇතුළත වැඩි කරන්න. පැයක් ඇද්දි ලංකාවල කුඩ හරියක්. ඒක තනි ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරනවා. කියනවා මේ වගේ දෙයක්. හරිද? දැන් අර කැන්ඩල් බලලා ගන්න ඉන්නවනේ. එයාලා ඔය ටයිම් ෆ්‍රේම් එකකට අවධානය යොමු කරනවා. කැන්ඩල් බලලා එන්ටර් එකක් දෙපොව කැන්ඩල් එක මෙහෙම ඔළුවෙන් කතා කරලා එළිය දින මොකද නැහැ චාට් එකේ. ඒ වගේ තමයි ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරනවා. මම අනිවාර්යෙන් ඇනලයිස් කරනවා කියලා ටයිම් ෆ්‍රේම් එකකට ගයිනේ. ඩේලි 4 hour 1 hour 15 minutes. ඒ ටික කොහොමද ඇනලයිස් කරන්න දවසේ ට්‍රේඩ් කරන්න දැන් නම් ගියේ. ඩේලි ඉඳන් 4 hour 1 hour 15 minutes යනකම් ඇනලයිස් කරන්න. ඇනලයිස් කරලා ඉවර වෙලා ඔයාලගේ මෙතනට ඔයාලා ඉන්ෆර්මේෂන් කොටසදී ඔය වැඩි ටිකක් පැහැදිලි වෙනවා. මේක මාකට් එකේ බුරුණ ටිකක් ඇත්තේ ඔක හරියනවා ටික කාලයක් ප්‍රැක්ටිස් කරන්න ඕන. මෙන්න අපි ට්‍රෙන්ඩ් වර්ග දෙකයිනේ කතා කරේ. අප් ට්‍රෙන්ඩ් එක කතා කරා, ඩවුන් ට්‍රෙන්ඩ් එක කතා කරා. සයිඩ් වේ මාකට් කියලා එකක් තියෙනවා. සයිඩ් වේ මාකට් කියලා එකක් තියෙනවා. පිටක් ඉන්න. මෝල් මුත්ත සිංගප්පූරෙන් ලංකාවට යනවනේ. උඹේ අත ආයෙත් මිලානේ. $300 අත අදිසියට දැම්මේ අද යන්න ඕනේ කියලා ගියාම සීට් නෑ. බිස්නස් ක්ලාස් තිබ්බේ ඒක දැම්මේ. ඒ කාලේ 350 ඉන්න සිංගප්පූරේ නේද? දවස් දෙක වැඩි. සිංගප්පූර් ඩොලර්ස් 300ක් 400ක් කරනවනේ. ඉතින් මම බැලුවා සිංගප්පූරේ 250යි දුවේ. ඉතින් ලංකාවේදී මම බැලුවා ලංකාවේදී රතුම ලොක්කාට ඉංග්ලන්ඩ් ටුවර් එකක් දාලා තිබ්බා. ඉංග්ලන්ඩ් ටුවර් එකේදී මැනේජර් මට කතා කරලා ගේ ටිකට් එක දාන්න කිව්වා.
එතකොට මයික් එක ඔප් ක්ලාස් එකේ තිබ්බේ ලක්ෂ 5යි හරි 6යි හරි ටිකට් එක. පොඩි කරා වෙනස. හරිද? ඔයා මකුලක් ලොක්කට එකෙන් අපේ ලොක්කට යන්න බෑ ඉකොනොමික්. එයා යනවා නම් යන්න ඕනේ බිස්නස් එක. බිස්නස් එක. කියන්නේ ෂාප් මේවා බිස්නස් කියන්නේ මගේ මේ OBS එක කාවික පාරක් මම බැලුවේ මොකද කියලා. උගේ ටිකට් එක ලක්ෂ 10. අවදාවත් එහෙම එකක් ඇවිල්ලා. හරි. ඉංග්ලන්ඩ් යන්න. මම පැහැදිලිව ඇහෙනවනේ. ලක්ෂ 2 වුණ ඉංග්ලන්ඩ් යන්න වීදා කොහොමද? හරි. අපි අප් ඇන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් කතා කරා. ඊට පස්සේ සයිඩ් වේ මාකට්. මේ සයිඩ් වේ මාකට් එක කියන්නේ ලෝකෙ වැඩිම ට්‍රේඩර්ස් ලා ප්‍රමාණය ලොස් වෙන තැන. හරිද? මෙන්න මෙතනදී ට්‍රේඩර්ස් ලා ගොඩක් ලොස් වෙනවා. හේතුව මොකක්ද දන්නවද? මම කියන්නේ දැන් සයිඩ් වේ මාකට් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. එකම රේන්ජ් එකක් තුල මාකට් එක වෙනවා කියන එක තමයි මේ සයිඩ් වේ මාකට් එකක් කියලා කියන්නේ. හරිද? දැන් අපි දන්නවනේ මේ වගේ ඒරියා මේ ඒරියා මොනවාද කියලා දන්නවනේ මොකද්ද මේ? ඉතින් ෂැන්ග්ලා Resistant එක. දෙකක් ගත්තා. හරිද? මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ යටින් ඔන්න සපෝට් එකක් තියෙනවා. හරිද? දැන් හරිද? මම මේ අනිත් හිතන මම මේක ගන්නවා හින්ට් එකක් දෙන්න කියලා. මට මේ ළඟදී ඒක කරා. ඔයාලා දන්නේ නැද්ද සිද්ධිය? මේ ඔය මොකද්ද නියෝනෙක්ස් මොකක්ද එකක් දෙන්නේ? ඕකේ ලස්සන කෙල්ලෙක් වීඩියෝ එකක් දාලා දෙනවා. හරිද? මම ඔකට කිව්වා මේ මම කිව්වා මේක ලස්සන නිසා බඩින්නේ නැත්නම් පාඩුව යනවා කියලා. හරිද? ඒක නම් ආඩ් එකක් දාලා මට මගේ වීඩියෝ එකක් කමෙන්ට් දාලා දීපන්. ඒක දැකපු උගේ මිනිහට ඔකේ දාලා. මට ඉන්බොක්ස් ඇවිල්ලා දානවා කියන්නකො මේ. ඔයා කිව්වම මම උට මගේ සර්ටිෆිකේට් එක ඇව්වා. ඌ කියන ඕවා වැඩක් නැහැ. ඔයා චන්ඩි තමයි ඉන්නේ කියලා. මම උට ඉන්න ගා වීඩියෝ දාලා. ඉඳන් එකපාරකට දීකා කියලා නියෝනෙක්ස් කියන්නේ මේක මොකද ඉන්න කියලා තමයි. BMW මම වෙනස් කරගෙන ඉක්ලබ් කියලා මම දන්නවා ඉතින් ඔය තියෙන කින්ද මිනිස්සු කවුද කියලා. අර කෙල්ල නම් අලුතෙන් ආපු බව් ඉතින් මොනවා කරන්නේ? අරන් ගන්න බෑනේ. නැත්නම් ඉතින් මම කරගන්නේ. හරි. මොන සපෝට් එකක් අමර දෙයක් ටික කාටි ඉතින් උන්නම් බලන්න. DS එකට දෙන්න. පුළුවන් ඉතින් මේ වගේ කියලා දෙන්න. ඕනේ ඒක කතා කරගෙන ගියොත් මට අලත් එක පණින්න තියෙනවා. හරි. මෙතන සපෝට් එකක් තියෙනවා. මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන්නේ සපෝට් එකේ බලයෙන් රෙසිස්ටන්ට් එකේ දෙල්ල. ඔන්න ඔය විදිහට ඉගෙනගෙන තියෙන්නේ. ඔය 100ට 10 50 කොසල උගන්නන්නේ. ඔය විදිහට එහෙම තමයි. හැබැයි ඔතන ට්‍රේඩ් කරන්න ගියාට පස්සේ හරිද? මෙතන ට්‍රේඩ් කරන්න ගියාට පස්සේ ඔයා එන්ට්‍රි 100ක් විතර ගත්තත් එක ට්‍රේඩ් එකක් දෙකක් හරි ආවේ. අනිත් ඔක්කොම ලොස් වෙනවා. ඒකට හේතුව සපෝට් රෙසිස්ටන්ට්. මේක සාමාන්‍යයෙන් ට්‍රේඩින් ස්ටාර්ට් වෙච්ච කාලේ මුල් කාලේ ඉඳන් තියෙන පොඩ්ඩක් පරණ එකක් නේ. YouTube වලවත් ඔය සපෝට් රෙසිස්ටන්ට් එකක් ගන්න තියෙනවා. ට්‍රේඩ් කෙනෙක් කිව්වට පස්සේ මම ට්‍රේඩ් එකක් ගන්න. මම කියන්නේ පොල් ට්‍රේඩින් එක ගන්න උඩින් ඔය අතින් පොල් එකක් ගන්න. සපෝට් රෙසිස්ටන්ට් කොච්චර මිනිස්සු දන්නේ. හරි. ඔය මාකට් එක මූව් කරන මාකට් එක මිනිස්සු කරන්නේ නැහැ. බිග් වීල් දාලා මෙතන මේ හැමෝම දන්න එක දැන් මෙතනින් එච්චර හැමෝම දන්නේ මේ වගේ තැඟලි ට්‍රේඩ් එකේ. මහින්ද්‍රා ට්‍රේඩ් බොලේ එකේ අපි ලංකාවේ පෝස්ට් කරලා මෙතන කාලා ගන්න කියලා. තුන් පාරක් ටච් වුණාට පස්සේ ඒක මොකද සපෝට් එකක් හරි රෙසිස්ටන්ට් එකක් හරි. දැන් මෙයා තුන් පාරක් ටච් වෙලා හොඳ සපෝට් එකක් තියෙනවා. හොඳ රෙසිස්ටන්ට් එකක්. එයා මිනිස්සු කවුරුත් විදිහට තමයි කරන්නේ. හරිද? මෙතන වෙනස් එකක් මම දැන් ඔයාලට කලින් කියලා දුන්නා නේ. වගේ පයිසස් එකක් මූණ ඉදි මම කියලා දුන්නා. මෙතන ලොස් කරලා තියෙනවා. මාකට් එකක් දැන් ඔක දන්නේ නැද්ද? දැන් ඉතින් ඩොලර් එක ගන්න. ඩොලර් එක ගන්න මෙතන සෙල් රේට් එකක් දැම්මත් කඩිය ලෝකේ වගේ ට්‍රේඩර්ස් ලා මිලියන ගාණක් මෙතන සෙල් රේට් ගන්නවා නේද? මොදැනුවත්කම ඩොලර් මිලියන ගාණක් කියනවා නේද මාකට් එකට? දැන් ඩොලර් එක ගන්න. ඩොලර් එක ගන්න මේ සමහර ට්‍රේඩර්ස් ලා දාන්න කියනවා. ඒ වගේ තමයි ඩොලර් බර ගන්න ට්‍රේඩ් එක ඕනම තැනක හරි. මෙතන ඔන්න එක පාරක් අත් වෙලා. දැන් මේ අපි දන්නවද මේ සපෝට් එකත් රෙසිස්ටන්ට් එකද කියලා දන්නවද? මේ විදිහට ලොකු බයි එකක් ගියා. මම ඔයාලට කියලා තිබුණා. දැන් මෙතන මොකද තියෙන්නේ? පොඩි සපෝටිව් ඒරියා එකක් තියෙනවා. දැන් කොහොමද ඊට පස්සේ මෙතන සෙල් වෙනවා. හරිද? මෙතන මේ පාර මොකක්ද හැදුනේ? රෙසිස්ටන්ට් ඒරියා එකක් හැදුනා. හැබැයි තාම ලොකු ඉන්ෆෝමේෂන් එකක්. දැන් ඔයාලා දන්නවා ටෝටල් ෆ්‍රේම් එකකින් කන්ෆර්ම් කරගෙන ඒ ටයිම් ෆ්‍රේම් සපෝට් ඒරියා රෙසිස්ටන්ට් ඒරියා එකක් කරගෙන මෙතන මේ තියෙන සෙල් රේට් එක ගන්න. දැන් ඔයාලා දන්නවා. හරිද? ගන්න එපා ඊට වැඩි තාම දෙලා තියෙන එක. දැනට දන්නවනේ මාකට් එක අතුරු ගන්නේ. ඊට පස්සේ මාකට් එක මේ පල්ලෙහාට ඔන්න ඔය විදියට උනාට පස්සේ මෙතනින් සෙල් වෙලා තියෙනවා. මෙතනින් බයි කරලා. ඕක අපි විදියට දකින්න. ලෝකේ ට්‍රේඩර්ස්ලා බර ගන්නක් ඕක දකින්නවා. එයාලා මෙතනින් බයි එන්ට්‍රි එකක් ගන්නත් මෙතනින් සෙල් එන්ට්‍රි එකක් ගන්න බලාගෙන ඉන්නව නේද? සමහර අය මෙතනින් ට්‍රේඩ් එක ගන්නවා. ඒක ලස්සනට ඔන්න ඔය විදියට ප්‍රොෆිට් එක. මෙතනින් සෙල්ලා මෙතනින් ගන්න ප්‍රොෆිට් එක. හරි. අනේ ලංකාවේ දවස් ලක්ෂ ගණන් කොයිනා යලෝ ගන්න විදියට මේක තුන් පාරක් ටච් වුණාට පස්සේ තමයි හොඳ සපෝට් එකක් කරලා රෙසිස්ටන්ට් එකක් හරි වෙන්නේ. දැන් මෙයා තුන් පාරක් ටච් වෙලා. දැන් මෙයා හොඳ සපෝට් එකක් තමයි ලක්ෂ ගණන් වෙන ට්‍රේඩර්ස් ගන්නවා. හරිද? දැන් මොකද කරන්නේ? අපේ ලංකාවේ මිනිස්සු මෙතනින් බයි එකක් ගන්න බලාගෙන ඉන්නවා. මාකට් එක කරන්නේ මෙහෙම දෙයක්. හරිද? ඔන්න ඔහොම මොකට ගිහින් මෙතනින් උතොන්න සෙල් වෙනවා. දැන් අපේ ට්‍රේඩර්ස් ලා ගිහින් අපේ DS එකේ යන ඉන්න විදියක් නෑ. යාළුවා අනිත් අය මෙතනින් මෙන්න මෙහෙම බයි එකක් ගන්න. ඔන්න බයි එකක් ගන්න ටාගට් එක මෙහෙම තියාගෙන ඉන්නවා. ඔතන වෙන්නේ මෙහෙම දෙයක්. හරි. මෙතනින් බයි ට්‍රේඩ් ගන්න අය මේ වගේ බයි ට්‍රේඩ් ගන්න අය සමහර අය හෝල්ඩ් කරනවා. ඒක පැටර්න් එකක් වෙලා උඩට බ්‍රේක් වෙලා උඩට මේ ආවි කියලා මෙතනින් ගන්න බයි එක හෝල්ඩ් කරන ට්‍රේඩර්ස් ලා ටිකෙන් දෙකද නෑ බර ගන්න කිව්වොත් ඒක ට්‍රේඩර්ස් ලගේ ස්ටොප් ලොස් කරලා තියෙන්නේ මෙහෙද? 6 7කට මේ ඒ ට්‍රේඩර්ස් ලගේ ස්ටොප් තියෙන්නේ නෑ මෙන්න මේ ළඟ මේ ඒරියා එකට ළඟ තමයි
ඔය ස්ටොප් ලොස් ටික තියෙන්නේ තේරුණාද මේ ස්ටොප් ලොස් ටික වැද්දා කියන්නේ මාකට් එකට ලොකු ඩොලර් ප්‍රමාණයක් එනවනේ දාලා ට්‍රේඩර්ස් ටික ලොස් වුණාට හරිද දැන් අපේ සෙට් එක මෙතනින් බයි එකක් ගන්න බලාගෙන ඉන්නවා මේක ICT වලට ගියාට පස්සේ ලික්විඩිටි එකක් විදිහට ඔයාලට උගන්වනවා දැනට අර මම තේරෙන විදිහේ මේ ඔයාලට ඔලුවට යන්න උගන්වන්නේ මේවට කියන්නේ ලික්විඩිටි කියලා හරිද මොකක් පොතේ ලික්විඩිටි ටිකක් තියෙනවා මාකට් එක ලික්විඩිටි ස්වීප් වෙනවා හරිද මෙතනින් බයි ට්‍රේඩ් කරලා ඉන්නවා කොහොම මාකට් එකේ ටක් එක මම බයි ගන්න සෙට් එකක් තියෙනවා පොඩ පොඩ හරිච්ච එක මම බයි ගන්න සෙට් එකක් තියෙනවා දැන් මේ දෙකවල ට්‍රේඩ් දාලා නේද normal buy මේ දෙකවල ට්‍රේඩ් දාලා දැන් මාකට් එක කරන්නේ මොකද මෙතන ට්‍රේඩ් දාපු කට්ටිය මෙහෙදි බෙස් එක ඔක්කොම එකපාරට පාට් කරනවා එතකොට මෙතන ට්‍රේඩ් කරපු කට්ටිය ඒක වැරදුනා කියලා හිතනවා වෙනවා එතන ඔය ලික්විඩිටි ස්වීප් එක ඒකට හේතුවක් කියන්න සපෝට් ඒරියා එකක් උඩ උපාර වැඩ දැන් මොකේද සාමාන්‍ය නිකන් ඉදිරියදා ජීවිතේ හිතන්න එක දිගට එකක් වැඩ කරාට පස්සේ ඒකේ බලය පොඩ්ඩක් අඩු වෙනවා නේද ඒ වගේ තමයි මෙතන තියෙන මේ එකක් අඩු වෙලා තියෙන්නේ හැබැයි මාකට් එක ආපහු බයි වෙනවා දැන් මේක බ්‍රේක් වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ බ්‍රේක් වෙලා ආපහු බයි වෙච්ච එක තමයි හිතට දාගන්නේ හරිද ඔය දේවල් වෙලා තියෙනවා මටත් ඉස්සර වෙලා තියෙනවා හරිද දැන් අවුලක් නැහැ මෙතනින් ලොස් වුණානේ කියලා දැන් මෙතනින් ට්‍රේඩ් කරන්න හරිද අය එකපාරක් කියලා ගත්තනේ දැන් බයි ඉන්නවා හරිද දැන් වෙන්නේ මාකට් එක ලස්සනට මෙතනින් හැලෙනවා ලස්සනට හැලෙනවා හරිද අපි හිතන විදිය මාකට් මේකර්ස්ලා දන්නවද නැත්නම් උන් දන්නවා හරිද තරක් නෙමෙයි උන් දන්නවා උතනින් හැලෙනවා දැන් මෙතනින් බයි ගහන්න බය හරිද ආපහු පාඩු ඉන්නවා ආපහු උතන බලාගෙන දැන් සමහරවල් මෙන්න මේ දෙවෙනි පාරේ සමහරවල් හරිද මෙන්න මෙතනින් සෙල් එකට එන්න ඔතන ඉවත් වෙන්නේ අර කලින් වෙච්ච දේ තමයි ඊළඟට ලික්විඩිටි ඔක්කොම එකපාරේ ස්වීප් කරනවා දැන් මාකට් එකට මූව් වෙන්න ඕන නම් මේ පල්ලෙහාට බයි කරනවා ඒ බයි එක යන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා මේ විදියට ලෝස් හැදෙද්දී මොනින් ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදෙද්දී සපෝටිව් ට්‍රෙන්ඩ් ලයින් එකක් හදනවා නේද? අන්න ඒ විදිහට බයි වෙනවා. ඕක අඳුර ගන්න පුළුවන් ඔයාලට. හරිද? පොඩ්ඩක් මාකට් එකේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් අද සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වල වෙන සීන් එක. මම බයි. ආවට අර විදිහට ට්‍රේඩ් කරන්න කිව්වොත් අනිවාර්යෙන් ලොස් වෙනවා. දැන් බලන්න මාකට් එක උනත් මම මාකට් එකේ පෙන්නන්න නිකන් පොතේ තියෙන ඕවේ උන්නේ නැහැ නේ. දැන් 15 මිනිත් වලට. මන් දීලා මාස දෙකකින් ගණන් වැඩි වුණා. මොකද වෙබ්සයිට් එකේ. අසින් පාඩු පාඩු නෙවෙයි. පාඩු නේ අර මෙතන මේවා ලක්ෂයක් අඩු මේ මේක නම් තියෙන ටූල් එක තුබ්බාරේම කච්චලා තියෙනවා. ඒකේ පැහැදිලිවම තියෙනවා. මෙන්න මේ හරි. දැන් මෙතන බලන්න. එන්ට්‍රි එකක් ගන්න අවස්ථාවක් දීලා. පැහැදිලි අවස්ථාවක් දීලා. අපි සාමාන්‍යයෙන් මේ ටිකේ ආසාවට දුන්නේ අවුරුදු දෙකකින් මෙතන එන්ට්‍රි ඉස්සලා. මෙතන නම් එන්ට්‍රි එකක් දීලා තියෙනවා. මෙතන පැහැදිලි ඒරියා එකක් නෙමෙයි. මෙතන ගිහින් තියෙන්නේ මේ මොකටද වෙන්නේ. එතන මේ මෙතන ට්‍රේඩ් කරපුවා නම් අවුලක් නැහැ. යමක් කරගන්න හැකෙන්නේ නේ. මෙතන ට්‍රේඩ් කරපු එක. මෙතන බයි ගන්න එක කටියට ගන්න. මෙතන යමක් කරගන්න පුළුවන්. ෂේප් එකක් දාගන්න. ඉන්නකො මම හරි සයිඩ් එකකට අවුරුදු බත්තවටේ වදින ඔයත් පැද්දේ ඈ ඔය ඉහිල මෙහෙට මේ තියෙන්නේ මේක පැහැදිලිව නෑ BTC මේ ටික පොඩ්ඩක් ඔබ කියන්නේ බයික් එක ඔය තියෙන්නේ ඔන්න තියෙන රොබට් රෙසිස්ටන්ට් එකක් මෙහෙ තියෙනවා අගන ලික්විඩිටි ස්වීප් වෙච්ච විදිය 30 මිනිත් නිසා මෙහෙම තියෙන හරිද 1 මිනිත් වගේ බලුවා නම් උඩට ගිහින් ඉන්නේ හරිද මේ 30 මිනිත් මම වෙනවා අය ටයිම් පොඩ්ඩක් පැහැදිලි කියලා දැන් 30 මිනිත් සාමාන්‍යයෙන් හොඳ ටයිම් මෙතන ට්‍රේඩ් එකක් ගන්න ඉඩ තියෙනවා අය ඔයාලට ගන්න කාර් එකට ගිහලා ගැහුවා මේ ගෙලවලා ඉන්නේ ආවට ගියට ගන්න නැහැ අනුවෙන් ගියා ඔයාලා මෙතන ලොස් වෙන විදියක් නැහැ හරියට බැලුවා වැඩට යනවා ආවට ගියට ට්‍රේඩ් කරන්න මෙතන යනවා කලින් දවස් සර්විස් දැන් මෙතන සෙල් එකක් ගැහුවා ඔන්න මම කිව්ව දේ මෙතන ඔන්න දෙපාරක් කරලා ඕන මෙන්න මෙතනින් සෙල් එකක් ගත්තා කියන්නේ ඒකත් ගෑ කොහෙද ඉස්සෙල් එක තියන්නේ මෙන්න මේ හයියට ටුක්ටක් උඩින් නේද මම බැලුවේ උගුණ මේ නවත්තන්නේ තියෙන නැහැ පොඩ්ඩක් තමයි සෙල් එක තියන්නේ ටච් වෙච්ච ගමන් එන්ට්‍රි ගන්න සෙට් එකකුත් තියෙනවා පහලට පොඩ්ඩක් කරුණට පස්සේ එන්ට්‍රි ගන්න සෙට් එකකුත් තියෙනවා ඒ ඔක්කොම එන්ට්‍රි දැම්මට පස්සේ මාකට් එකේ උඩට ලික්විඩිටි ස්වීප් කරලා පල්ලෙහාට ගිහින් තියෙනවා දැක්ක ලස්සනට දැක්කද අර කිව්ව දේ උනා දැන් මට අර මේ පාර පැහැදිලිවටම දැනක් හොයාගන්න බැහැ එතන තමයි මේ උදාහරණයක් තියෙන්නේ අර මීට වැඩිය පැහැදිලිව වැඩි වෙනවා ලෝ ටයිම් ෆ්‍රේම් මම ලෝ ටයිම් ෆ්‍රේම් ගන්න නැහැ රැප් වෙන සීන් වැඩි ඔයාලා දෙපාර රෙඩි දෙපාර අපරාධනේ ඔයාලගේ හීන ටික හැපිටින් පාවෙනවා ඒ වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගියා හරිද දැක්කද අර කිව්ව දේ වෙලා තියෙන හැටි මෙතන ට්‍රේඩර්ස්ලා ටික ලොස් වෙනවා ඊට පස්සේ වෙලාවේ ඌ අයිතියත් පෙන්නවා මෙතන ගන්න බෑ මෙතන රේට් එක තුනයි කරලා තුනයි කියලා ඒකට පිටිපස්සේ ඒක කොල්ලයි මේවා ඊට පස්සේ මෙතනින් මේ මාකට් එකේ සයිඩ් මාකට් එකේ ඉවර වෙලා එයා ට්‍රෙන්ඩ් එකක් විදිහට ඇරිලා දැන් තියෙනවා ඊට පස්සේ මෙතන ආපහු ඔයා මුකුත් කියන්නේ ඔන්න ඔය නෑ විදිහට මේ ඕකේ මොන උනේ කියලා දන්නේ නැහැ මේ වගේ තැන් වල ලෝ ටයිම් ෆ්‍රේම් වල සයිඩ් මාකට් තියෙන කොට මම ගිහින් පෙන්නන්න ඉතින් ඕන ඒ කියන්නේ මම පිටින් ගියාම බැදුනාමත් මට දෙන්න පොඩි ආයෙ කතා කරනවා දෙපාරක් කොහොමද සිස්ටම් ගැන මේක නිකන් බැලුවා තේරෙනවනේ ඔන්න හරි දෙපාරක් වැඩ කළා මේ මෙතනින් සෙල් එක ගන්න එක දැන් බලන්න මේවා පිළ වෙනවා කියන්නේ හොඳ මේකෙන් කරනවා ඊට පස්සේ මෙතන මේ මෙතන බයිට් එක ඔක්කොම කරලා තිබුණේ අර අරුණ අනුව මේ ලංකාවේ ලක්ෂ ගණන් වෙන ට්‍රේඩර්ස් අනුව තුන් පාරක් වැඩ කරාට පස්සේ තමයි එයාමද සපෝට් එකක් ඉතින් එන්ට්‍රි එකකට වෙලාවෙ යන්නේ තමයි හරි එන්ට්‍රි ගන්න වෙලාවෙ දිගයි ඊට පස්සේ මෙතන හරි එන්ට්‍රි දෙන්න මම අර කිව්ව දේ වෙලාවේ එක තැනක් ක්‍රොස් කරලා ඊළඟ තැන ඉඳලා කොහොමද එකක් දෙනවා මේ වගේ තැන් වල ෆ්‍රේම් කරලා පොඩ්ඩක් ඒරියා ගැන තේරෙනවා කියන්නේ මාකට් එකේ වැඩි ලික්විඩිටි තියෙනවා ගැප්ස් එක හරිද ඒක ලික්විඩිටි වර්ගය ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා තව ලික්විඩිටි වර්ගයක් අනිත් ලික්විඩිටි වර්ගය තමයි ට්‍රේඩර්ස් ගේ ස්ටොප් ලොස් කියන්නේ ඔයාලට මේ සපෝට් රෙසිස්ටන්ට් වලට දාලා ට්‍රේඩර්ස් ගේ ස්ටොප් ලොස් පැහැදිලිද ඌ අට්ටලෝ
දැන් මෙතනින් සෙල් ගහන එකගේ SL එක තියෙන්නේ මෙන්න මෙහෙද මෙන්න මේ ළඟ තියෙන හරිද දැන් මෙයා ගත්තා නම් හරිද මෙතනින් සෙල් එකක් ගහනවා නම් මිනිස්සෙක් එයා SL එක තියන්නේ මෙතන තියෙන හයි එකට තුට්ටක් උඩින් දැක්කද චීප් එක ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ හරිද තේරුණාද ප්‍රශ්නේ ගාලා වෑන් එක ගත්තා දැනට ඔයාලට විදිහට තියෙන ට්‍රේඩර්ස් වගේ ස්ටොක් එච්චර ඒක නිසා වැඩි බය වෙන්න එපා ඉතින් නෑ දැන් ඔයාලට මාකට් එක ගැන යම්කිසි දෙයක් තේරෙනවනේ ආපු දවස් වල මේ මාකට් එකේ ඇත්ත තත්ත්වය තේරෙනවනේ ඕක අපි ටික ටික ප්‍රැක්ටිස් කරගෙන යද්දී ඔයාගේ එකට කොහොම වෙනවා ආයෙත් පස්සේ අපි කරනව යන්නවත් නෑ මම දැන් අපි 4 වෙනි පස්සේ දැජ්ජලුම් අපි කරන්නේ උන් අපි කරන්නේ ඔය මේ ළඟ වෙච්ච දැජ්ජල කට්ටිය තමයි පොඩ්ඩක් චැට් කරගෙන ඉන්නේ සමහරුන් වෙන අඩුනේ හිතන්නකො මට නම් හොන එකපාරක් ඔය SNR විතර තොර දාලා අපේ පැත්තේ ඩබල් දීලා මම බලද්දි වැඩිනේ ඩොල්ෆින් තමයි චැට් කරනවා ඕක හිතලා නම් බිස්නස් එක අපේ ඉගෙන ගත්ත කෙනා ජීවිතේට අපිට බලින්න මෙච්චර පැහැදිලිව ගන්න බැන්න තමයි ගෙදර දාගෙන අනස කරන්නේ මොනවද අර ඒක කවුන්ට් වලින් තමයි එක එක දැන් උන් ගණන් ගන්න ඒක කවුන්ට් කියන්නේ මේ වෙන කවුරුත් නෙමෙයි වෙන මිනිස්සු පොඩ කියලා ඩෑෂ් කියන්නේ මගේ නම් ෆේක් account අතර නෑ මම රියල් account එකම ගිහින් බැලලා ඊට පස්සේ මම ගියා ලයිට් එක මෙලවට පස්සේ මම කියන්නේ අට්ට මාතල එක ඔයාලා තනිය වගේ වෙන්න මුදුම අතල එක කරන්න ඒක තියෙන අතල එක ඔයාලට කියලා තේරුම් ගන්න බෑ නිකන් ඉන්න වෙලාවට කරන්න මරු වැඩි හරි ඔය කෙල්ලෙක් නෑ ඔය නියම් නෙක්ස් එක වගේ කෙල්ලෙක් මැසේජ් එකක් දැම්ම කියන්නේ කසන් දිනේ ඒක විදියට මොකෝඩි කරනවා නෑවද විදියට කියලා ඉඳන් වෙනවා හරි අලි ගෙවන්න විතර අලි ගෙවන්න කියලා දැදින්න එතකොට අතල එක මම මේ දැන් ඔය කරන්නේ නැහැ ඔය ට්‍රේඩින් වලට අපි මුල්ම කාලේ පෝස්ට් එක මූව් කරන්නේ නැහැ මට මනින්න කිසි කෙනෙක් වන්නේ නැහැ මගේ ඔය මම ඇනලයිස් කරලා දාන්නේ නැහැ මම ටික් ටොක් එක දානවා කියන ගහනේ ඔන්න ඔය මම කරන්නේ අරුන්ට කතා කරනවා ෂේප් එකකින් එකම ආයතනයේ කෙල්ල දෙන්නෙක් විතර මැසේජ් දාලා මම කියනවා තාත්තා කිව්වනේ ඔයා වැඩක් නැහැ යකින් කරලා මම කියන්නේ ඒක මතක ඉඳි පට්ට මම GT5 ගන්නවා බ්ලැක් ස්ට්‍රයික් ගන්නවා ඔය ඔක්කොම දෙනවා මම ඔය හැමෝම ගහපු B5 ජව්වේ දවස් ලෙවල් 86ද මොකද ඒක මම දුන්නේ ආද උන්ට හල්ලි ඒක නෑ මම GT5 ගන්න ගන්නේ පට්ට ඇත්ත ජීවිතේ කවුරුත් ජොබ් කරන්නේ උන් පොඩි කාලේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සපෝට් රෙසිස්ටන්ට් එනවා නේද උන් ඉස්කෝලේ ඉන්න ඒක ආකට ටික 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 ඔයාලා ගෲප් එකට දාලා තියම්බුණා නේද ටෙම්පර් නම් මම තියෙන්නේ ඒ උනාට ඒක කවුද ඉන්නේ පොඩි එකක් තමයි ඌ ගාලේ දාගෙන ආවොත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් දාලා ඌ යන්නේ තනියෙන් කොහෙවත් මට නම් අමුතු ගහන්න ගන්නවා නැත්නම් ඒක කතා කරන්නේ මම මොන තැනක දාගෙන මම කියලා තියෙනවා මට ඌ මේ එන TikTok එකේ ගොන් අතර විදිහට ඉඳලා ට්‍රේඩ් මම මේ අවුරුදු 4 මාරකට කිට්ටු වෙනවා හරිද මම ට්‍රේඩ් කරන්න ඇවිල්ලා අවුරුදු 2 මාරක් වගේ වුණාට පස්සේ තමයි මේ සාමාන්‍ය ට්‍රේඩින් කරන මිනිස්සුන්ට උපදෙස් හරි ඌ මේ ට්‍රේඩ් කරන්න ඇවිල්ලා මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ ට්‍රේඩින් මේ ඊට පස්සේ මගේ වීඩියෝ එකකට ඌ මොකක්ද එක දාලා තියෙන්නේ ඌගේ ඌ ඩිමෝ account තියෙන්නේ ඒසාලි නෙමෙයි ඒ account එකකින් ට්‍රේඩ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මම මේසෙන් කරා මම ඉතින් අහුවා රීච් නැති නිසා ගල් මොකද මම ටෙන්ෂන් කරේ නැත්නම් මිනිස්සු හිතනවා මම යාළුවෙක් කියලා ඊට පස්සේ තමයි ඌ මට හින් ගහුවා මම දාගෙන ආවා කරගෙන යන්න ඊට පස්සේ තමයි මම දැන් මේ එක්සෙල් ප්‍රොමෝට් කරන වීඩියෝ එක මගේ ඩීප් 1000 ගානක එන්ට්‍රි එක ස්ක්‍රීන්ෂොට් එක දාලා එදායින් පස්සේ කතා නැහැ මම උට කිව්වා පාරක දින අහුවෙන්න එපා දද්දෙක් කලවනවා ගාලා පැත්තෙන් ඇවිල්ලා හුණු ගහනවා කියලා සින් මෙහි ආවන්න ගන්නකොට ආයි කතන්දර නෑ ඌත් එක තරම් තරහක් මට මේ ෆීල්ඩ් එකේ කාත් එක්ක වන්නේ ට්‍රේඩින් සම්බන්ධ තරහක් නෙමෙයි තියෙන්නේ මට ඌ දැක්ක ගන්න හිතෙනවා මොනවා කරන්නේ ගයිය තමයි මම කරගන්නවා ඌ පට අහිංසකයි කියලා තේරෙනවා ඒ වුණාට ඌගේ කට වැඩියනේ දන්න මගුලක් මම ඌගේ වොයිස් රෙකෝඩ් එකක් තියෙනවා මම ඔයාලට දාන්න නැහැ පව් නිසා මොනවා කොල්ලෙන් නිසා පාඩුයි මේ මේක දැන් ඔයාලට මේ මම චාට් පැටර්න් උගන්වන්න කලින් කිව්වා චාට් පැටර්න් වල තියෙන්නේ මොකද්ද SCTV සිස්ටම් ගායිය කියන්නේ මම කතා කරලා වැඩ නැහැ ගෑනු මොන පිරිමින් ඕන එක කරේ අර ඔකට දිදී මම දැම්ම කමෙන්ට් එකක් ඩිලීට් වෙනවනේ දාන්නේ ඕක ගැන මතක් කරන්නේ මම දාඩිය දානවා මතක් වෙන්නේ දැන් මම මේක වෙන්නේ ගායියට අර ගන්න තමයි කරන්නේ යවුවා තවල නැහැ මම මොකටද බලන්නේ හේතුවද පොඩ්ඩක් PDF එක හොඳයි මට අර Windows දාන chat එකේ මේ chart pattern වලත් ඔක්කොම හැදලා තියෙනවා සපෝට් රෙසිස්ටන්ට් වලට මේ chart pattern වල neckline කියලා එකක් තියෙනවා හරිද neckline කියන්නේ මේ අහසින් වැටිච්ච එකක් නෙමෙයි හරිද neckline කියන්නේ සපෝට් රෙසිස්ටන්ට් තමයි අපි ඉගෙන ගත්තානේ සපෝට් එක බ්‍රේක් වෙලා රෙසිස්ටන්ට් එකක් වෙන්න පුළුවන් රෙසිස්ටන්ට් එකක් බ්‍රේක් වෙලා වෙන්න පුළුවන් මේ නිසා තමයි neckline දැන් ඒක දැන් level කියලා මම දාලා තියෙනවා අන්න ඒ වගේ chart pattern වල සපෝට් line රෙසිස්ටන්ට් line එකට කියන්නේ neckline එක පැහැදිලිනේ අඩු විතර එකද පළවෙනි chart pattern එකට පටන් ලේසි මේක මොන කර හැඩේද සමහරක් පොඩ්ඩ මිනිස්සුත් ඉන්නවා සමහර වාක්‍යයන් කීබෝඩ් කොහොම කරත් මේ කීබෝඩ් සෙට් එක අර කේස් එකකින් මේක මොන කර හැඩේද ක්ලියර් කරලා තියෙන්නේ කීබෝඩ් ඒක මොන කර හැඩේ මේක මෙහෙම දෙයක් වෙන්නේ මාකට් එක මේක බයි වෙනවා බයි වෙලා පල්ලෙහාට එනවා හරි සරලයි වැඩි හිතන්න එපා chart pattern නම් මට කියනවා ඒක හිතන්න එපා බොහොම සරලයි ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් ගන්න වැඩකුත් මේ පොඩට යනවා පල්ලෙහාට අපි දන්නවා මම මේ මාර්කට් එක ගන්න මේක දැන් මෙතන මේ මොකක්ද තියෙන්නේ කියලා අපි දන්නවා මොකද මේ තියෙන්නේ රෙසිස්ටන්ට් ඒරියා එකක් වෙන්න පුළුවන් තැන ඊට පස්සේ පල්ලෙහාට එනවා අපෝ බයි වෙනවා දැන් මෙතන මොකද තියෙන්නේ මේකමුගේ තනිකර අපේ ක්ලියර් කරලා සපෝට් එකක් වෙන්න පුළුවන් ඒරියා එක අපි මම මෙයා chart pattern එකක් කියලා ගන්නවා ලයින් එකේ තියෙනවනේ මේකම නෑ තාම හදුන්නේ මෙන්න මෙහෙම උඩට ගිහින් අතනින් මෙහෙම හැරිගෙන අන්න දැන් මෙයා මොකක් විදියට කන්ෆර්ම් වෙනවද මෙයා chart pattern එකක් වෙන්න නැහැ මෙතන මේකේ මේ රෙසිස්ටන්ට් එකට වැඩ කරලා සෙල් වෙනවනේ එතකොට අපි අතර ගන්නවා හරි මෙයා මේ chart pattern එකක් වෙන්න තමයි අතන එක මෙයා පළවෙනි টොප් එක මෙයා දෙවෙනි টොප් එක තාම කන්ෆර්ම් chart pattern එක නෑ මේ යට තියෙන level එක අපි කියනවා මොකද්ද neck line එක දැන් තියෙන්නේ සපෝට් එකක් මෙයා මෙහෙම ඇවිල්ලා මේ neck line එක මොකකින්ද break වෙන්න ඕන පොඩි කොල්ල දෙනෙකුයි ඌ ඉඳලා මල් බෝසුවකින් break වුණා කියන්නේ අන්න double top pattern එක හරි මෙතනින් අපිට සෙල් එන්ට්‍රි එකට එන්න වෙන්න පුළුවන් මේ chart pattern වලට ට්‍රේඩ් කරද්දී 1 to 2 concept එක ඔළුවේ තියෙන්න ඕනේ ටාගට් එක උඩින් තියෙද අර උඩ වෙවුල වෙවුල වගේ දෙගුණයක්
මෙන්න මේ හයියකට චුට්ටක් උඩින් දැනට හරි අපි තව මෙතන ඉන්න තමයි SL එක සෙට් මෙන්න මේ හයියකට උඩින් SL එක තිබ්බා ටාගට් එක වන්ටෝ ඒ අර නිකන් අර හය ටයිම් ෆ්‍රේම් මේ පල්ලෙහා සපෝට් ඒරියා තියෙනවා ඒවට හෝල්ඩ් කරන්න පුළුවන් හැබැයි වන්ටෝ 2 වලින් අනිවාර්යයෙන් ප්‍රොෆිට් බුක් කරගන්න ඕන පැහැදිලිද ඩබල් ටොප් එක තේරුණාද කොහොමද ඒසි පැටර්න් එක ටාක් පැටර්න් තමයි මම උගන්වන්න ආසම මට ලේසි මෙයා ඉන්න කොච්චර මම මොකද යන්නේ වලට සතුටින් මාතර ඉතින් හැබැයි මට විශ්ව ගැන බය අපේ උනේ කියලා හිතුනේ හරි මේ විශ්ව තමයි මට බයකට විශ්ව මොකද මේ අතලකට කියන්නේ ගණන් ගන්න එපා මම මට ඕපන් මනුස්සෙක් මම කියන හොරබර වචනේ මම ආයේ හොර වැඩක් කරනවා නම් ඒකත් හැමෝටම පේන කරන්නේ ඇත්ත දෙයක් කරනවා නම් ඒකත් හැමෝටම පේන කරන්නේ කියන තියෙන දේවලුත් ආයෙ අගේ කර කර ඉන්න කියලා දානවා තේරුම් නැත්නම් අනිවාර්යයෙන් මගෙන් අහන්න ඉන්බොක්ස් අහන්න නැත්නම් එවුවන් දැම්ම ප්‍රශ්නයක් නැහැ ඔයාව නම් අමතක වෙන්නේ නැහැ තාපැච් 10ක් පැක් කරගෙන විශ්වාස වෙන්න විශ්වාසත් එක තරහ වෙවි දන්නේ නැහැ මුගේ වැඩේ නැහැ මට මට ඒක කියලා කියන්නේ දන්නේ දෙන නිසා අහන්නේ දන්නව නම් අහනවාද කියලා මට හිතෙන්නේ වැඩි දන්නේ නැහැ මම මට අර කටේ කතා කියන්නේ ඉන්නේ නෑ නෑ මුල් ටික අවුත් එහෙනම් හිතන්න එපා දකුණේනේ අපි හරි දකුණේ කියන්නේ මාතරයි ගාලා රින් එක ගන්නවා හරි නැත් මාතරටත් අයිති ගාලටත් මේ වංගු දෙකයි ඒ ස්කෝර් එක දැන් මගේ මම මෙහෙම වම් අත පැත්තේ තියෙන ස්කෝර් එක තියෙන්නේ වංගු හතරක් ඒකයි ඉතින් මාතරට දකුණු පැත්තේ තියෙන්නේ මම මේ ස්කෝර් ඒකට වංගු දෙකක් වගේ ඒකයි ඉතින් ගාලට මම හිතන්නේ හරි නැත් මම ඒක දාලා ගහයි තෝලේ කෙලෙක කියලා හිටියේ ඒක දාලා තාම යාළු එකත් ඒකේ මාතරටයි ඉතින් ගාලට මේ වංගු වෙනස මම ඉන්නේ අන්නේ වගේ තැන අපි මයංගනේ තමයි අපි තාත්තගේ අන්නේ ඔය මේ අර චෛත්‍යයේදී මේ හරියට අලි ඉන්නවනේ ඔයාලා පැත්ත මම එකපාර ගෙයින් වෑන් එකේ නිදාගෙන හිටියා ගුඩියක් වගේ යනවා පාරේ ඉතින් මට යලි දැක්කේ ගන්න ඉතින් මට තාම මතකයි ඒසි ලංකාවට ගස්සේ ඉඳි තලියා ඒක උට වන්දින්න ගුලියක් වගේ අලි කුරුණෑ කියලා සුපේ කුරුණෑ කියලා TikTok තමයි පොඩ්ඩක් ගානේට දාන්න කුරුණෑ කියලා ඉන්නේ අර ලොකු සෙට් එකක් අතේ පොඩි මල්ලියෙක් ඌ හල්දමක් අදින්න නැද්ද වෙයි මට හරට වෙන වැඩක් නෑ නේ ඔයාලා ඉන්නේ අර ලැලි කැලි ඔයාලා අර සයිඩ් එකේ දාන්න ඉස්සරහට ඔය මේ ලියන්නේ නේද මට දුවල් ලගිය ඇති මම තාත්තා කියන්නේ අලුත රස ටොයිලට් එක ප්ලාස් මම කරන්නේ තාලේට මගේ වාසකම අපේ තාත්තා මම දැන් ඒක මම ඉපදුනේ ගාලේ තාත්තා එහෙම මම ඉපදුනේ ගාලේ අම්බලා කොට අම්බලා කොට නෑ ඒක කතා කරන්නේ මේක පටලේසි මේක ඇඩේ මොකද්ද මම මේ විතර සරලව උගන්නන්නේ හේතුව මොකද්ද දැන් ඔයාලා මෙතන වෙන කන්සෙප්ට් එක දන්නවනේ මේක පැටර්න් එකක් විදියට උගන්නන්න තමයි එම්ම කොට W කොට එම් කතුව මතක තියාගන්න දැන් ඔයාලා මෙතන දන්නවා මේ හැදෙන්නේ තමයි ඒ එකක් මෙතන ඔයාලා දන්නවා මම ඒක කන්සෙප්ට් එක මුලින් ගන්න ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ ඉතින් මම ලොකු දෙන්නේ හරිද ඔය ටික දැන් ඔයාලට දැන් පොඩ්ඩක් අමාරු වගේ තේරුණාට ඉස්සරහට යද්දි බලන්න අර පොපු දන්නේ නැහැ කියලා ඉන්න මිනිස්සුත් ලස්සන ට්‍රේන් කරනවා අපි ඒක ප්‍රැක්ටිස් කරමු ඔය මම විශ්වට මේ කියන්නේ මොකද මේ හැමෝටම ඒක බය වෙන්න එපා අපි දැන් වෙනම දවසක් දානවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි කෝස් කන්ටෙන්ට් එකේ තියෙනවා මට ඒක මුලින් කියන්න මතක වුණා මේ දැන් මේ ටික ගන්නකොට අපි මේක වෙනම දවසක් දාගෙන ප්‍රැක්ටිස් කරනවා ඒකේ එදාට මම ගන්නන්නේ නැහැ ඔයාලා තමයි කරන්නේ එදාට විශ්ව අනිවාර්යයෙන්ම මාකට යනවා ප්‍රශ්න තියෙනවා ගන්න අපි ප්‍රැක්ටිස් කරනවා නෑ එතන කතාව මෙතනට ඔයාලට තේරුණා මාකට ටික ටික ඇප්ලයි කරගන්න හරිද ඒක ඇත්ත කතාවක් හේතුව අර හුරු නැතිකම හුරු වෙනවා සමහර අයට ෆෝන් එකේ වෙනලා ඉන්න කට්ටිය අන්ලෝඩ් කරගන්න ඒක ගන්න ෆෝන් එකකට හේතුව කතාවක් මම අපේ අම්මා පොඩි දවස්වල ෆෝන් එක ඉස්කෝලේ ගිහින් මම කරන්නේ රෑ 10 විතර බඩ ගාගෙන යනවා මම කරන්නේ බඩ ගාගෙන මම දැන් 10 නිදාගෙන යනවා මම ඇඳට ගිහින් ඇනලයිස් කරනවා අම්මට නිදි කරනවා සාමාන්‍ය 11 10 යනවා කියලා මම දන්නවා මම කරන්නේ බඩ ගාගෙන යනවා රාත්‍රී ජීවිතේ ෆෝන් එක මම බඩ ගාගෙන අම්මලා මේක තියලා බඩ ගාගෙන ඉන්නේ නුදේ මම සාමාන්‍ය 3 කාලේ හොඳට ගේම් ගන්න ආපහු බඩ ගාගෙන ෆෝන් එක තිබ්බේ තියෙනවා බැටරි පහින් චාර්ජර් එක හරි තියලා මම මේ හැදලා ඉන්නේ අම්මා තතර මාරන්න කියලා මම ආපහු එනවා මොකක් හරි වෙලා මොකද්ද බඩු පාසලයක් කරනවා තාත්තා දාපු එකක් එනකන් හැරගෙන ඉඳලා නෑ මොකක් හරි අල්ලපු විතර මොකක් හරි කේස් එකකට හැරගෙන ඉඳලා මම හැරගෙන ගියා හරිද ඊට පස්සේ මාත් ඉතින් වෙනද පොළ විදියට 11 ගන්නට ගියා යද්දි අම්මා සාලේ හරිද මාත් එක කතා කරන්න ගත්තත් ඔයාලට ගොඩක් කතා කරන්න ඕන හරි අපි අන්තිම දවසේ කතා කරමු ඔය හරිද මේක වෙන්නේ එහෙමද මාකට් එක පල්ලෙහාට එනවා අපි දන්නේ මෙයා මෙතන පොඩි සපෝට් ඒරියා එකක් හදුවා කියලා ඊට පස්සේ පොඩක් උඩට ගිහින් ආපහු සෙල්ල දැන් මොකද්ද අපි දන්නේ මෙතන රෙසිස්ටන්ට් ඒරියා එකක් පොඩියට හදුවා කියලා දන්නවා ආපහු පල්ලෙහාට ඇවිල්ලා අර තැනින් ඒකේ වෙන්නේ මෙහෙමද මේ ඩබල් ටොප් එකේ ඩබල් ටොප් එකේ එහෙම වෙන්නේ මේ තනි කෙලින් ඉරක් වගේ තියෙන්න ඕනේ නැහැ හරිද මේ හා සමාන වෙන්න ඕනේ මේකට චුට්ටක් උඩින් එන්න පුළුවන් යටින් එන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඒ හා තනි ඉරක් ඇඳලා මේ කෙලින් එන්න කතන්දර නැහැ හොඳේ මම මැසේජ් එක දාන්න හිට මේ දැන් අපි දන්නවා පළවෙනි බොටම් එක හැදුනා දෙවෙනි බොටම් එක හැදුනා දැන් මොකද දැන් අපි දන්නවා මෙයා මෙහෙම ටේක් වුණොත් මෙතනින් උඩ කියලා අපි දන්නවා නේද මම මේ කිව්ව ටික ඔයාලට තේරුණා කැමරෝන් කරන් ඉන්න තුන් දෙනාට තේරුණා කියලා දැන් මේ තුන් දෙනා මෙහෙම කරනවා ඒක මන් දන්නේ හරි අනිත් අයට තේරුණාද ඒ කියන්නේ
කල්සබ බෙල්ට එකට ගැට ගහන්නේ මම අපි උළුට කොහොමද මුල් කාලේ මාකට් එක ප්‍රැක්ටිස් මම හිතට ඔයාලට පාර කරලා දෙන්න මට ඉන්බොක්ස් එකේ මැසේජ් එකක් ඔයාලට රැකපොඩ් බලන්න හරි මම දිගාලා එකපාර මුල් කාලේ මාකට් එක ප්‍රැක්ටිස් උනේ කොහොමද කියලා අහන්න මහලකුත් මං කරේම අනියම අනියම් මම බහිනවා. කරන්නේ සපෝට් බෙල්ටයක් නෑ. මට හිතෙන දැන් ඔයාලා කරන්න හරි සපෝට් රෙසිස්ටන්ට් කියලා ඔරි ඇත් එක වෙන්න ඕනේ නැහැ හිතනේම තියෙනවනේ ඔය හිතන ඔක්කොම මාක් කරගන්න හරිද මාක් කරලා මාකට් එක දිහා බලාගෙන ඉන්නේ මේ වගේ තැන් වලට ඇවිල්ලා වැඩ කරන්නේ කොහොමද වැඩ කරන්නේ නැත්නම් මොන තැන් වලද වැඩ කරන තැන් වල ඒ විදිහට බලාගෙන ඉන්න කොහොම මාසයක් කරන්නකො වැඩි ඕනේ නැහැ දවසෙන් පැය එකමාරක් වෙන් කළා 1 minute chart එකට යන්න හරිද 1 minute chart එකේ supportive trend line resistant trend line support resistant level area ඔක්කොම මාක් කරලා මේකකුත් හදාගෙන ඉන්න වාඩි වෙලා බලාගෙන ඉන්න මොන level වලද වැඩ කරන්නේ මොන level වලද වැඩ කරන්නේ නැත්තේ මොන වගේ candle වලින්ද break වෙන්නේ මොන වගේ candle වලින් break වෙච්ච වෙලාවටද වැඩ කරන්නේ නැත්තේ මර බෝසු හැදුනම වැඩ කරනවද නැත්නම් ඔය විදිහට බලාගෙන ඉන්න හරිද බලාගෙන ඉද්දි මාසයක් යද්දි ඔයාලට සෙට් වෙනවා මේක අර මෙතෙන්ට එක තේරුණාට මාකට් එකේ එකපාර අඳුර ගන්න බැරි කුරු නැතිකම අර විදිහට බලාගෙන හිටියට පස්සේ S2කට ඔප්පු වෙලා යනවා මේ ඩබල් බොටම් පැටර්න් එකෙත් එන්නේ ඕන් ඔය දෙයම තමයි අපි මෙන්න මේ රෙසිස්ටන්ට් එකට නමක් දානවා මොකද්ද ඒක නේ එහෙම දාන අතර තියෙන ඔව් කියන පාරෙන් තියෙන්නේ මේක ලයින් එක කියලා හරිද ඩබල් টොප් දැන් මේක තව ඩබල් টොප් එක M අකුර හැඩයටත් ඩබල් බොටම් එක W අකුර හැඩයටත් හැදෙනවා කියලා ඔළුවේ තියාගන්න කන්සෙප්ට් එක ඔළුවේ තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ කාට හරි අපහැදිලි නම් අහන්න හරිද ඒක අනිවාර්යෙන් ගෙන අහන්න හොඳ මේ හරිය තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද මේක ගහන්න මදිනේ බං 40 ගානේ ඉන්න ක්ලාස් එකේ පටන් ගත්තේ ඉතින් රෑ හිටියේ 10ට මදි කියලා මේ මෙහා මේච් එකට දුවනවා ආයෙත් ඉන්න එපා SNR එක මොකද SNR එක මොකද නැති මොන හරි ඉන්නේ මිනිස්සු බයනේ මේක එන්නේ මේ බැච් එක හොඳයි මේ බැච් එකේ සාමාන්‍යයෙන් කට්ටිය පොඩ්ඩක් ඉන්නනේ මේ බැච් වල ඉන්නේ 40ක් 50ක් 35ක් වගේනේ ඔක්කොම මේ බැච් ඉන්නේ හරිද SNR දවසට වගේ යද්දි 10යි 12යි ඒකට හේතුව මම කියන්නේ ට්‍රේඩ් කරන්න ඉන්නේ දවසෙන් දෙකෙන් ගොඩ යනවා වගේ අදහස හැමදාම බොනවා නැත්නම් හරියට තේරෙනවා මේක අමාරුයි කියලා හැලෙනවා තියෙනවා ඇල්කොහොල් අල්ලගෙන ඉන්න එක වැඩක් කරගන්නවා 20ට අඩු වෙන්න ලාස්ට් ලෙසන් ඔය ශානි නම් බය වෙන්න දෙයක් නැහැ ඊළඟ බැච් එකටත් එනවා මේ තියෙන තත්ත්වය ආයෙත් කරන්න දෙයක් ශානි ගැන බය වෙන්න ඒක තමයි උට ඉතින් මදින්නේ හරි දැන් මේ හැමෝටම පැහැදිලි නේද මේක අපැහැදිලි තැනක් තියෙනම් අහන්න මම අර සිස්ටම් එක කියලා දීපු කලින් බැච් වලට මේ මම නම් මේ තාම නැහැ කරන්න දෙන්නේ දානි මේ මෙච්චර ෂෑන් ගේන්නෙත් මෙච්චර ටින් එක බං ගේන්නේ Head and shoulder. ඕම් බෝතා ගේන්නේ මේ ටින් ගේන්නේ මම මේ කල්පනා කරේ මේක කියලා දෙනවද නැද්ද මොනවද එක ටින් එකයි අපේ බැච් එකේ උත්තර කතා කරේ මම බැලුවා තාම කිව්වේ නැත්නම් මොකද නෑ ඔයාලට පොඩ්ඩක් සැකපැන්නනේ එකපාර පැටර්න් කියලා දීපු නිසා මම ඒකයි මෙයාලට මුලින්ම කන්සෙප්ට් එක කියලා දීලා ඊට පස්සේ පැටර්න් ටික තමයි පොඩි වෙනස්කමක් කරා නෑ මං කරා ඉතින් බඩිගිනීදු නම කරන්න දෙයක් නෑනේ විශ්ව අලිය කහුව මම ඔයාලට දුවන්නේ ඒක කේස් එකදී ඩබල් ඩේ උදේ කන්නේලා ටයිම් යන්නේ අලුත් 14 ඌ ඒක උයන්නේ හරි ඔයාලට මම මෙතෙන්ට එක කොහොම හරි කියලා දුන්නානේ නෑ මං කරන්නේ මෙහෙමයි දැන් කට්ටියට තේරෙන විදිය ගැනත් මං ඉගෙන ගන්නවානේ අර බැච් එකේ සමහර කට්ටියට පැටලෙවිච්ච තැන් ටික ඔයාලට පැටලෙන්නේ නැති වෙන්න තමයි උගන්වන්නේ දැන් ඔයාලට උගන්වනට වැඩිය හොඳ ඊළඟ සෙට් එකට ඒක සම්බන්ධයක් වැඩි හිතන්නේ ඒකට හේතුව ඉතින් අර එක එක වර්ගයේ කට්ටිය එන්නේ සමහර කට්ටිය වන් ෂොට් තේරුම් ගන්නවා එක පාරින් තේරුම් ගන්නවා කියන්න දෙයක් නැහැ ෆොටෝ එක බලපුවම තේරෙනවා සමහර අයට කියලා දෙන්න වෙනවා ගොඩක් වෙලා සමහර අය වෙනම ප්‍රැක්ටිස් කරන්න වෙනවා මේ වගේ වෙලාවට ඔයාලට ගොඩාක්ම අවුල් නම් ඉස්සරහට මෙසේජ් එකක් දාන්න ආයෙ පැය 4-5 ප්‍රැක්ටිස් කරන්න අය ගැලවෙට හම්බෙන්න ඔව් ඒ වගේ යන්නේ ඊළඟ එකටත් එන්නේ ඉතින් ඉන්නේ මොකද ඔයා රෙඩි නවත්තන්න විශ්ව ජොබ් එකක් කරනවා නෑ ඔයා ඩිස්කෝඩ් ඉන්නව නේද විශ්ව ඩිස්කෝඩ් ඉන්නවද ප්‍රැක්ටිස් සර්වර් එකට යන්න පුළුවන් නේ අර කට්ටිය ප්‍රැක්ටිස් කරනවා මම දැක්ක ඒකනේ මූ 9 වෙනි බැච් එකේ ඉඳන් ඉන්නවා තාම ඩිස්කෝඩ් ජොයින් වෙලා අද උදේත් මම දැක්ක කට්ටිය ප්‍රැක්ටිස් කරනවා මේ ඔයා ඉස්සරහට මැසේජ් එකක් දාන්නකො PS එක මම හිතන විදියට ඔයා ඔක්කොම භාගයට කරගෙන ටෙලිග්‍රෑම් ගෲප් එකේවත් ඉන්නවද ළඟව තියාගෙන ඔයා අර එක්සෑම් එකක් නිසා ක්ලාස් මිස් වුණා කිව්වේ මට මීටර නෑ යන්නේ ඒක ඒකනේ ඔයාට වැඩක් කරගන්න ඕනේ නෑනේ මේ සැරේවත් හරියට වැඩේ කරගන්න හරි මට දැන් මීටර එක කවුද කියලා අපරාධේ මම්මුට අර වගේ බැන්න. හරි නම්මුට එලවෙල බනිනවා. පරණ බැච් එක නිසා. මරින්න හොඳේ විතර. ඊතර නෑ බනින්න කියලා. මේ ඩබල් බොට් මේ මෙන්න මේක හරිද හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර්. මේකත් මහ ලොකු දෙයක් නෙමෙයි. මෙහෙම වෙච්ච ගමන් දැන් අපි හිතාගෙන ඉන්නේ මොකද්ද? මෙතන රෙසිස්ටන්ට් එකක් තියෙනවා. මෙතන නෙක් ලයින් එක තියෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මෙයා මෙතනින් හැරිලා මොකක් එවි කියලාද? අර උන්ගේ තාත්තා ඩබල් ටොප් එකක් එවි කියලා නේ හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැතුව එකපාර මෙහෙම හයි එක ගලවනවා. දැන් මොකද උනේ? නෙක් ලයින් එක තාම තියෙනවනේ. මේ ලෙවල් එක තාම තියෙනවා. මේ ලෙවල් එක බ්‍රේක් කරනවා. එහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් බයි වුණොත් එතන පැටර්න් එකක් තියෙනවා. ළමයි ඉන්නේ අර ඒව පැටර්න් එකක් නැහැ. අර අපි කලින් මාකට් එකේ බලද්දි ඔයාලා දැක්කද එකපාර හයි උඩටත් ගලවලා අපෝ යටටත් ගලවලා තිබුණා. දැක්කද? අර අපි මේ මොකක්ද? සපෝට් එක රෙසිස්ටන්ට් එක බැලුවේ. හරිද?
මේ Telegram group support team එකකින් ඉල්ල කරන මම ඒවට ඇඩ් කරන්නේ මම ඇඩ් කරන්නේ පැටලෙනවට කොහෙන්ද ඇතුනේ කියලා හොයාගන්න බෑ අන්තිමේදී මට මම සාමාන්‍යයෙන් ඔය රෙජිස්ටර් කර ඌව කරන්නේ මගේ membership එකේ උන්නෝගේ නම් මොකද කියන්නේ එච්චර හැබැයි මම උගන්නන්නේ උගන්නනවා ඒ තේරෙන විදිහට අර වැඩි හොයන්නේ කියන්නේ කවුද කින්ද මන්ද හොයන්නේ සමහර අය ඉන්නෝ සල්ලි ගෙවලා මට අදාළ නැහැ මම අර වැඩි හොයන්නේ නැහැ half payment කරලා ඇවිල්ලා තාම ට්‍රේඩ් කරලා ඉන්නවා මට සමහර වෙලාවට එයාලම කියලා සල්ලි දාලා තියෙනවා මම දන්නේ පස්සේ මේ ළඟදි තුනක් පළවෙනි membership එකට ආපු එකනේ මේ දැන් සති තුනක් නැහැ ආපහු සල්ලි දාලා මම මොකද කියලා මම half payment එකක් කරලා දුවා මම දන්නේ නැහැ මම හොයන්නේ නැහැ මම සාමාන්‍යයෙන් ආවා දැන් අදයි ඊයේ හරි ඊයේ ට්‍රේඩ් එකක් ගැහුවා අද ට්‍රේඩ් කරන්න උනේ නැහැ මම සාමාන්‍යයෙන් එන්ට්‍රි එකක් ගහ ගන්නවා පාඩුවේ කැපෙනවා දැන් මට වෙන පිස්සුවක් හැදිලා තියෙනවා එන්ජින් එක ඉගෙන ගන්න හිතලා තියෙනවා මම දැන් වාහනේ එන්ජින් පැත්තකට පොඩ්ඩක් ඉගෙන ගන්න ඒක වෙනවා තලයක් කම්පියුටර් දැක්කම නිකන් එපා වෙනවා මට දැන් අයියනේ 4 වසරේ ඉඳන් ඉන්නේ මම කම්පියුටර් වල ඒක නිසා පොඩ්ඩක් කම්මැලි මේ ප්‍රශ්නයක් නෑ අර එන්ට්‍රි එකක් ගහ ගන්න එක මට කැන්සල් දෙක බලපුවම මට ඒක ගහ ගන්න ඒක නිසා කේස් එක උතර මේක කරනවා අර මෙන්න මේ පල්ලෙහාට එනවා ආපහු ට්‍රේන් එකේ නෑ උඹ නිකන් ඉඳලා තියෙන්නේ මූ මෙයා පල්ලෙහාට ෂෝල්ඩර් එක මෙයා ෆුල් හෙඩ් එක කියලා හෙඩ් ෂෝල්ඩර් කියන්නේ මොකක්ද පුළුවයි උදේට පොඩ්ඩක් ප්‍රයිස් එකයි කියන්නේ ඕඩ ටික මිහල්ලාගෙන එන්නේ හුත් ඒ වුණාට අපේ ගැටි ඉස්සරහට බලමු මට රට යන්න හිතලා තියෙන ගියොත් නම් ආයෙ ට්‍රේඩ් කරනවා කොස්ට් එක නවත්තලා දාන්න මෙතන ෂෝල්ඩර් එක තියෙනවා ඊට පස්සේ හෙඩ් එක තියෙනවා ඊට පස්සේ උබර්ත්‍රි ඕඩර් මම මෙතන ඉන්නේ දැන් මේක පණීරක් ඇඳ මේ වගේ වෙන්න ඕනද එහෙම එකක් නෑ මෙයාගේ මේ මෙතන නම් මේ ලෙවල් එක තියෙන මෙතනින් හැරෙන්න පුළුවන් ටුට්ටක් උඩට ගිහින් හැරෙන්න පුළුවන් අර ඒ වගේ සමාන මෙන්න මේ හරියට වගේ එහෙම ගණන් ගන්න පොඩි වෙනසක් තියෙනවා නේ ඔන්න ওই විදියට උනාට අපිට අඳුර ගන්න අවශ්‍ය කපන්නේ ෂෝල්ඩර් එක හෙඩ් එක ඊළඟ ෂෝල්ඩර් එක ප්‍රයිස් දෙකයි ඔල්ලා හැදුනා දැන් අර කතන්දරේම තමයි නෙක් ලයින් එකේ මොකද වෙන්න ඕනේ මර බෝස් වගේ බ්‍රේක් වෙන්න ඕන ඊට පස්සේ යනවා මම අර කන්සෙප්ට් එක කියලා දුන්නා මර බෝස් බ්‍රේක් අවුට් එකක් තියෙන්න ඕන සපෝට් එකක් හරි ස්ටේට් එකක් හරි බ්‍රේක් වුණාට පස්සේ ඒ බ්‍රේක් වෙන දිශාවට යනවා ඊට පස්සේ මර බෝස් එක අනිවාර්යෙන් බලන්න ඕන ට්‍රේඩ් ගන්න 1 to 2 කන්සෙප්ට් එක අනිවාර්යෙන් මල්ල පයින් රිකාරේ ඔය තුන මතකයි නම් මේකට ක්‍රැප් වෙන්න මොකද ඉස්සරහ මෙතඩ් වලට යද්දි තෝවම තමයි ඇඩ්වාන්ස් එක මේ බලන්න මේක කොච්චර ආතල් එකේ උගන්නන්න පුළුවන්ද කියලා හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් තියෙන උඩට ගන්න පුළුවන් මොනවද නෑ නේ 60 ගන්න ඔයාලා හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් තියෙන යට එක මේක තමයි තියෙන්නේ උඩ යට ගහන එක තමයි තියෙන්නේ පල්ලෙහාට ආවා පල්ලෙහාට ෂෝල්ඩර් අපි දන්නවා මේ පල්ලෙහාට ෂෝල්ඩර් එක හැදුවා කියලා අපි ඉරනවා තාම දන්නේ අපිට මෙයාලා තාම පොඩි සපෝට් ඒරියා එකක් විතර එක දෙක වෙන ගිහින් ආපහු අපේ අර එකක් තියෙනවා දැන් මෙයා රෙසිස්ටන්ට් ඒරියා එකක් කියලා දෙකෙන් දෙකට ගන්නවා හැබැයි දැන් අපි හිතාගෙන එක ඉන්නේ වැඩ ඩබල් බොටම් එකක් ඒ කියන්නේ හදන්න. 49 දාන්න බෑ එහෙම වෙන්නේ නැතුව එකපාර බ්‍රේක් කරගෙන පල්ලෙහාට ගිහින් මෙන්න මෙහෙම මූවමන්ට් එක. දැන් අපි දන්නවා සීන් එක. මෙතන වෙන්නේ මොකද්ද කියලා මම කියන්නද? ඉස්සරහට තියෙන්නේ. මේ වෙන්නේ හෙඩ් එකේ වෙන්නේ. හැබැයි ඔඩිකාවන කේස්ලු බං කේස් නේ සෝස් හරියට 50 එකක් වැඩි වෙනවා ඉස්සරහට ඔක පැහැදිලිව කියලාද? දෙකෙන් විතර දාන්න ඉතින් මෙහෙම ලික්විඩ් ෂේප් වෙන එක දෙක වෙන්න පුළුවන් ඔන්න ඔය දෙක වෙන්නේ. ඉස ගන්න හදන්න පළවෙනි ෂෝල්ඩර් එක හැදුවා හෙඩ් එක හැදුවා දැන් අපි බලාගෙන ඉන්න ඕනේ මොකද්ද මෙහෙම වෙච්ච එකම ට්‍රේඩ් කරන්න පුළුවන් දැන් අපි තාම මේක කන්ෆර්ම්ද කන්ෆර්ම් නෑ ට්‍රේඩ් එකේ ඒවා ලෝක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ඔන්න ඉතින් ඊළඟ ෂෝල්ඩර් එක මේ ඔන්ලයින් එකෙන් ගේන්නේ සම්පූර්ණ නේද විසිලාට මන්නත් දෙකක් දැන් තියනවා. කතන්දරේම තමයි පී යනම් මන මෙහෙම ගිහින් ගෙනල්ලා මරබෝස තියෙන කිව්වේ මොන උනාට පස්සේ ආපහු ඒ දවස් දෙකක් දාලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන් 1 to ටක්කල් දැනෙනවා ඒක හොඳට විදියට පැකට් එක වල වත් කන්න දිහා බෑ චුව කරන්න බෑ. මෙතන වෙන්නේ හිස්ටරි එකක් ගත්තොත් මෙන්න මෙහෙම මූවමන්ට් එකක් අර තියෙනවා. කොළපාඩ බ්‍රෂ් එකක් දුන්නා මේ මූවමන්ට් එකෙන් වෙන්නේ ඒක අලුත් මෙන්න මේ හයි එකට අපිට වහන දෙක විසි කරලා යන්නේ. දැම්මා අපි ඔන්න ඔය මෙන්න මේ කෑල්ල තමයි ඔය ට්‍රේඩ් එක මං ගාලා විදියට මේ ගන්න. අවන එක ක්ලීන් කරන්න ඒ බ්‍රෂ් එක දෙන්නේ මේක මට මෙහෙම කියලා දුන්නට මේක පුරු වෙන එක ඔයාගේ අතේ තියෙන්නේ. මාකට් එක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්නම ඕන. ඊට පස්සේ අර අපි මාක් කරේත් මේකද මාකට් එක. එපා ගන්න ඇති BTC නෑ නෑ. නෑ විනාඩියක්. ඉස්සරින් නම් බරිට වань විනාඩි දැන් යනවා දෙකේ වෙලා උරන්න ඕන අතනින් තාම බයි වෙනවා දැක්කද? දැක්කද? ආයේ මේ. මට එන්න යන්නේ ආ සෝරි මේ ගෝල්ඩ් වල මාක් කරේ. ඉන්නේ නැහැ දැන් දවල් නිදාගත්තා අයියෝ ඒක නැකිලා නේද? මොනවා කරන්නේ? දවල් නිදාගෙන මුදනේ පානෙන්ට වැඩ දිනවා දාන්න ඒ මොකක්ද? එනවනේ ඉන්නේ යනවා එහෙම ආ මෙන්න අරක මට ඉන්න බෑ බං මට වැටෙනවා ලින්ජි එවිලට කොහෙද ඒක දැන් මොන්නේ ඒක SNR level එක. දැනට මෙහෙම බලන්න. මේ මෙහෙම level එකක්. එළියට ගිහලා හතරට ආවේ හතරට ඇවිල්ලා තේම නින්ද යනවා එතන මේ ඊළඟට විග් එක ගහලා සෙල් වෙච්ච හැටි දැක්කද? මේක බලාගන්න. ඊට පස්සේ මෙහෙට තව ට්‍රෙන් ලයින් එකක් ඇදුවා. දැන් කරුමෙට හරි මෙහෙම බ්‍රේක් වෙනවා කියන්නේ මර බෝස් එකකින්. ඔයාලා දන්නව මොකද්ද වෙන්නේ? රත් උනා. ගියා. ඕක අනිවාර්යයෙන්ම වෙනවා 100%. 100%ක් වෙන්න. මේ ඇනලයිස් එකක් පමණයි. හරිද? මේක එක කන්ෆර්මේෂන් එකක් විතරයි. තා කන්ෆර්මේෂන් තුනක් තියෙනවා. මේ BTC gold ඔය දෙකම එක වගේ මූවමන්ට් එකක්. මගේ gold chart එකේ තියෙන ඔය මූවමන්ට් එක. අපි අරගෙන සිම් ඔක්කොත් දාන්න ඕනේ
ඒකෙත් මම ඒ ලෙවල් එකක් තමයි මාක් කරලා තියෙන්නේ. ඒකයි පැටර්න් එක. මේක නම් අර පොඩ්ඩක් අඳුර ගන්න අමාරු ඇති. මේ මාක් කරලා තියෙන්නේ සපෝට් ලෙවල් එකක්ම තමයි. පොඩ්ඩක් වෙනස් විදියකට තියෙන්නේ ඕක. SNR වල. ඒක ඉස්සරහට තියෙන්නේ. කඩින් මට ඒ පාඩම කරන්න වෙනවා. තා පොඩ්ඩක් විනාඩි දෙකක් වගේ මම කෝල් කියලා දැක්කේ. ඒ ලෙවල් එකක් කියලා දෙන්න වෙනවා. මේ වුණා නම් විනාඩි. ඔයාලට ටික්ස් වැදෙනවා. හරි මේ පැටර්න් එකේ වෙන්නේ මේ දැන් මේවා මහ ලොකුවට නම් වලින් මතක තියාගන්න ඕනද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. මෙතන අපි ඉගෙන ගත්ත දෙයකට අමතරව මොකද්ද බලන්න වෙන්නේ. උඩින් තියෙනවා රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් එක. යටින් තියෙනවා සපෝටිව් ට්‍රෙන්ඩ් ලයින් එක. ඔබිදු වෙනවා මාකට් එක ওই දෙක අතර ටච් වෙවි ඇවිල්ලා එකපාරටම උඩ තියෙන රෙසිස්ටන්ට් එක ගලවලා ආපහු ඒ රෙසිස්ටන්ට් එකම සපෝට් එකක් විදියට අරන් බයි වෙලා තියෙනවා. ඕක නේද වෙලා තියෙන්නේ? ඕක අපි ඉගෙන ගත්ත නේද? ওই දෙයම තමයි වෙන්නේ. මේකට අපි කියන පෝලින් රේන්ජ් එකක් කියලා. මේ පෝලින් රේන්ජ් එක අන්තිමේදී මේ ඉන්වර්ටඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකක් දෙන්නත් පුළුවන් කියලා යා. ඒ පැටර්න් එකට අනුව කියනවා. මේ ඉන්වර්ටඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකක් හැදෙන්න පුළුවන් කියලා. එතකොට chart pattern දෙකක් හැදුණා කියන්නේ කන්ෆර්මේෂන් දෙකක් එතනම හරි. ඊට පස්සේ තියෙන ඉතින් මේක අනිත් පැත්ත ගහපුවා. මේ රයිසින් රේන්ජ් එක. මේකේ තියෙන්නේ උඩ මෙන්න මෙහෙම උඩින් දැන් කොහොම කිව්වත් එකයිද? මෙහෙ කිව්වත් ඉතින් උඩින් රෙසිස්ටන්ට් එකයි යටින් සපෝට් එකයි. මෙතනත් ඉතින් වෙනසක් නැහැ. උඩින් රෙසිස්ටන්ට් එකයි යටින් සපෝට් එකයි. මේක අතර මාකට් එක මූව් වෙනවා. මූව් වෙලා පාඩියක් දීලා යන්නේ. බ්‍රේක් වෙන දිශාවට යන ඔන්න ඔය දේ තමයි වෙන්නේ. තේරුණාද? අමුතු අමාරුද? අමාරු නම් කියන්න හොඳේ කියලා දෙනවා. වෙඩින් එකට ගිහිල්ලා ආයෙ එනවද කියලා හිතෙන්න දුක. ඒක වෙලාවට වෙනස් වෙනවා. මම ගෝල්ඩ් ට්‍රේඩ් කරන නිසා SNR තමයි පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරන්නේ. ක්‍රිප්ටෝ වලට ආවට පස්සේ SNR පාවිච්චි කරනවා. එහෙම නෑ අර මගේ තියෙන දැනුම ටික පාවිච්චි කළා මට ඒ වෙලේ තියෙන පැහැදිලි එකක් ගන්න. මේ ෆොටෝ ටික මට දාන්න විදියක් නෑ. මම අර PD මේ ෆොටෝ එකක් දැම්මනේ chart pattern ඔක්කොම තියෙනවා. ඒක දාලා නේ තියෙන්නේ. මම හිතුව ගමන් උත්තර දෙන්න මේ ඉන්බොක්ස් තියෙන මැසේජ් එක. ඔයාලා එකපාර බය වෙනවා. ඉන්බොක්ස් ආලා තිබ්බ මේ ටික දාන්න පුළුවන්ද කියලා. මේ ටික දාන්න මේ PDF එකක් විදියට නෙමෙයි මේක තියෙන්නේ. මේක තේරුණාද රයිසින් රේන්ජ් එක? වෙන්නේ මහලොකු දෙයක් නෙමෙයි. රෙසිස්ටන්ට් එකයි සපෝට් එකයි අතර යනවා. සපෝට් එක බ්‍රේක් වෙන නිසා පල්ලෙහාට යනවා. මම අර කිව්වේ මෙන්න මෙහෙ තමයි. මාට්ටෝල තියෙනවා. ඔක අර 1 2 තියාගත්තට පස්සේ ගානට සෙට් වෙනවා. ඔක තේරුණාද? ඊට පස්සේ තියෙන දැනට තියෙන ලේසිම පැටර්න් එක මාකට් එක උඩට ගියා රෙසිස්ටන්ට් එකේ සපෝට් එකේ හැදුනා ඕක අතර ගියා රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරන් උඩට ගියා ඔච්චර ඕකේ අමාරු දෙයක් තියෙද මේකේ අමාරු දෙයක් තිබුණොත් නම් වැඩ නැහැ මේකේ අමාරු දෙයක් තියෙද තියෙද කිසි අමාරු දෙයක් නැහැ මේ අපහැදිලි නම් අහන්න හොඳේ මම මේ වලට තේරුණා කියලා හිතාගෙන මේ කියාගෙන යන්නේ උයිද බං. ආ ඒක හොඳයි මේක දාලා ඔයාලගේ යාළුවෙක් දාලා ඊට පස්සේ තියෙන ඉතින් මේක අනිත් පැත්තට ඒක වෙන්නේ පල්ලෙහාට එනවා සයිඩ් වේ මාකට් එකක් යනවා සපෝට් එක බ්‍රේක් කරලා පල්ලෙහාට එනවා ওই දේ තමයි වෙන්නේ මේක උගන්නන්න නම් මට ලැජ්ජයි නිකන් සාමාන්‍යයෙන් දැන් තේරෙනවා ඔයාලට තේරුණාද මේ ටික ඊට පස්සේ හෙට තියෙන ඊට පස්සේ ඉන්ඩිකේටර් වල නම් ඉන්ඩිකේටර් නම් මම රෙකමන්ඩ් කරන්නෙත් නැහැ ඒතර කියලා දෙන්න ඕන නිසා ඉන්ඩිකේටර් දෙකක් තියෙනවා ඒ දෙක කියලා දෙනවා ෆිබොනාචි ලෙවල් ටික වඩිනවා ෆිබොනාචි කියලා දෙනවා ඊට පස්සේ ඊළඟ දවසේ හෙට සෙනසුරාදාද එහෙනම් අපි සඳුදා තමයි හම්බෙන්නේ සඳුදා තියෙන්නේ අර ටික ඊට පස්සේ අඟහරුවාද ප්‍රැක්ටිස් කරා ඊට පස්සේ මම කැපුණා ඊට පස්සේ ඉසුරු සර්ත් එක්ක SMC කරන් තමයි ඔයාලට තියෙන්නේ ඊට පස්සේ SMC ටික ඉවරුණාට පස්සේ මම එනවා ගැම්මට SK සිස්ටම් අරගෙන ඕකරි අවුල ඇති ඕක ඒ වෙලේ වීඩියෝ ටික ඔක්කොම අයින් කළා ෆොටෝත් අයින් හරි මේ ටික තේරුණාද මේ දැන් උගන්නපු ටිකෙන් අපිට මෙතනක් තියෙනවා අයින් ගන්නද ඔන්ලි අපිට දාලා තියෙනවා දැන් දවස් දෙකක් තියෙනවා ඒ දවස් දෙකේ මොකද්ද කරන්න ඕනේ දැන් දාලා දිගට ප්‍රැක්ටිස් කරන්න ඕනේ පැටර්න් වල නම්ද ප්‍රැක්ටිස් කරන්න ඕනේ මෙයා රයිසින් රේන්ජ් එක මෙයා හෝලින් රේන්ජ් එකේ නම්ද සිංහල භාෂාව හා සාහිත්‍ය නෙමෙයි හරිද ඔයාලට මතක තියාගන්න ඕන සපෝට් එකක් බ්‍රේක් වුණා මෙයා රෙසිස්ටන්ට් එකක් වෙන්න පුළුවන් රෙසිස්ටන්ට් එකක් බ්‍රේක් වුණා මෙයා සපෝට් එකක් වෙන්න පුළුවන් ඒක බ්‍රේක් වෙන්න ඕන පැහැදිලි මරබෝසු කැඩලකින් පැහැදිලි මරබෝසු කැඩලකින් තමයි බ්‍රේක් වෙන්න ඕන අපි chart pattern වලට entry බලද්දි 1 to 2 වගේ තමයි entry එක බලන්න ඕන ඔය තුන ඔළුවේ තියාගන්න ඒ තුන ඔළුවේ තියාගෙන සපෝට් level resistance level ඕවා හොඳට මාක් කරන්න මාක් කරලා අර මම කිව්ව විදිහට ප්‍රැක්ටිස් කරන්න ඔය විදිහට ප්‍රැක්ටිස් කරලා ආවා කියන්නේ SMC ලේසි ඒ ටික වරු නැති කෙනෙක් SMC අමාරු පැහැදිලි ඒකයි කොටස් කියලා දෙන්නේ මේකේ වෙන ප්‍රැක්ටිස් දවසකුත් දානවා එදාටත් එන්න එදාට ඉතින් අර ලොකුවට ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ නැහැ නේ මෙතන කියලා දෙනවා අපි කරන මේ ඔක්කොම එකතු කරලා ට්‍රේඩ් කරන හැටි කියලා දෙනවා ඊට පස්සේ ඉතින් ඔයාලට ඇනලයිස් කරන්න දෙනවා මම බලාගෙන ඉන්නේ ඒක කරා හරිද මේ විදිහට වැඩක් වෙන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ දවස් දෙකේ පුරුදු වෙන්නම ඕන අරුගේ පැත්තෙන් විතරක් ගෲප් එකට දැම්මා ගෲප් එකේ ඇති මොන දැන් ඔයාලගේ යාළුවෙකුත් දැම්මා කිව්වා බලනවා තියෙන්නේ ඔව් අසින්දු එහෙම වෙන්නේ නැති නේ කෝල් එකක් කරන් බලන්න ඕනේ දැන් ක්ලාස් එකෙන් කරලා එහෙනම් අපි සතුද හම්බෙමු තේරුණා නේ ඔක්කොම කෙල්ලගේ එකයි මූගේ එකයි දෙක එකටම අපහැදිලි කරන් තියලා කියන්න ඒකයි විශ්වනම් කියන්න එපා විශ්වනම් ගහලා මන් දින්න අපේ බැච් එකේ නෑ විශ්වට එක්සෑම් වගේ මොකක් හරි වෙලා බැච් වලට සම්බන්ධ වෙන්න ඊට පස්සේ මේ ළඟදී සම්බන්ධ ඒක 95 අර අවුල නැහැ TSH නම්බර් එක පරිසම් කරලා තියෙනන් එච්චර තව
බලන්න BTC chart මේ වෙලාවට නම් පට්ට slow ඉතින් මාකට් එක ඒකේ ඒව බැලුවලු ඒක අවුල තියෙන්නේ WhatsApp අහන්න ඌ ලොකුවටම කරන්න දාන්නේ ඒකනේ අර මේ පෙන්නන්න දාන්නේ ඒක ඒක කරලා තියෙන සල්ලි නැති සෙට සිග්නල් එකක් හිනා වෙන හොඳ නැහැ හැබැයි අපිට ඒක හිත විදිහට හිනා ගියා ඒ ඔයා කිව්ව එක මට තේරුන්නේ නැහැ වයිලින් එකක් නෙමෙයි මට එකක් කරනවා මේ අවුරුදු 5ක් chat එකට දාන්නකෝ DSH 26යි 0.21යි Asus මට නම් පේන්නේ හරි Asus කියන සෙට් ගන්න බ්‍රෑන්ඩ් එකක් තියෙනවා 300 ගෙනවනේ බං කොහොම වාර මේ බැච් එකේ තමයි දැන් 30 හිටියා ඒක විතර දුව දැන් වෙඩින් එකට ගියත් 5000 දෙනවා හරි නේ ප්‍රශ්න නැහැ නේ දෙනවා උන්ගේ පැත්තේ ඉන්න වැඩි දෙනවා ඔව් වෙලාව කියනවා සෝ කියන්නේ අපේ 10 10 වෙලා tie අපෝ ඔයාගේ ප්‍රශ්න තියෙන මෙන්න ඉතින් මැසේජ් එකක් දාලා දැන් දෙන්නේ ඔයා මට ඉන්න මැසේජ් එකක් දාලා දැන් ඔය gift voucher විශ්ව මැසේජ් එකක් දාන්න ඔයාලට වෙන ප්‍රැක්ටිස් කරන්න වෙනවා හරියට ඔයා Discord server එකට join වෙන්න ඊට පස්සේ ඒක ඉන්නවා යාළුවෝ ඔයාගේ යාළුවෝ set එකක් නැත්නම් ඒක set නිසා ඉන්නවා සල්ලිනේ වටින්නේ මම වෙන බැච් එකේ ආයෙ තමයි හොඳටම ට්‍රේඩ් කරේ අර කවුද මේ රාජිත එහෙම ගැලුව බර ගන්නට ඕල මම වීඩියෝ එකක් දාලා ඇති එයා 9 වෙනි බැච් එකේ එහෙම තමයි කරන්න ගැලුව බර ඕනේ ගන්නට ඕල ඔයා මිස් වුණානේ කොහෙද විභාගය යන්නේ දෙන්න ඕන සල්ලිනේ ඊට පස්සේ ඕන දැක් වෙන්න රස්මී ශාලී තමයි බැච් එකේ මම ඊළඟ කරපු සල්ලි බඩු ගන්න අර මං කියන්නේ කියලා කට ගන්න ඕනේ අපිට ගන්නත් තමයි 10 වෙනි ඉතින් මතක නෑ මට වෙලාව බලන්න මතකුණානේ මං හැදිලි ඉන්නේ දැන් සල්ලි වේදන් කරන්නේ මම හරියට ගන්න නෑ ඉතින් මං අර මෙහෙමයි වඩා බලපන් ඔයා දැන් මේ බැච් එකට වැඩිය හොඳට ඊළඟ බැච් එකට කියලා දෙන්න මම කරන්නේ එහෙම තමයි එහෙම තමයි බලාපොරොත්තු මිනිස්සුනේ සෙට් වෙන්නේ සමහර එක කෙනාගේ කෙනාට දැන් මේ බැච් එකේ හිටියා 10 යන සමහර භාගයේ එන්නේ. මේ තේරිච්ච අඩුවයි ඒකයි ගොඩක් වෙලා ඉන්නේ ඔයාලගේ බැච් එකේ හිටියේ මේ ශානි රශ්මි වගේ දක්ෂ අයනේ එක පාරේ ඒ කාලේ බීදම ඒක මම වැඩි වැඩි කියලා දෙන්න ගෙවල් වල තියනවා ඒකට දෙන්න නේද ඒක ඉතින් ඉන්න ප්‍රමාණය අනුව තමයි යාලට තේරෙන්නේ නැත්නම් මම කියලා දෙන්න තමයි උත්තර ලක්ෂ 7න් ගියේ ඒ නෑ නෑ කලින් ඒත් හොඳට නෑ නෑ මෙතෙට් එක කොහොමද කියලා දෙනවා සාමාන්‍යයෙන් ඔයාලට ගත වෙච්ච කාලය වැඩි. ඒකයි මේ මෙයාලා කියන්නේ. එයාලට බැච් එක මට උගන්නන්න තියෙන ටික දවස් 4න් වගේ ඉවර වුණා. ඔයාලට තවත් තියෙනවා. අන්න ඒකයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මම එක දවසට කියලා දෙන ටික දවස් දෙකමාර දෙකක් විතර උගන්නනවා. පේටිං හොටෙල් බුක් කරේ. පොඩ්ඩක් ඉන්න ෂේප් කරගන්න ගමන් ඊට පස්සේ හෝල් මේ එකේ සානිය දාන්න රශ්මි බෑ. හරියන්නේ. නෑදෑයම ඉන්න බර ගන්න කෙල්ලෙක පැත්තේ අපි ඔවනේ පැත්තේ එතකොටනේ කට්ටියට තේරෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ Discord server එක තියෙනවනේ. දැනුත් ඉන්නවත් දැන් කට්ටියට පොඩ්ඩක් ගිහින් බලන්න. මම නම් යන්නේ ගියොත් මට ට්‍රේඩ් කරන්න දවසක් මේ මාකට් එකේ ඉඳලා ආපහු ඒකට ඉතින් ඔයාලා මොනවාරි අද දැන් නිදිමත එහෙම ඒකම නෑ. හොටෙල් එකේ නිදිමත කියන්නේ මෙහෙමයි. දවස් නිදා ගන්නවා මම කොහමත් 11 මාර වෙද්දී නම් කාලා බීලා උදේට නිදිමත. දවස් 3 මේ ගිහින් මෛත්‍රීපාල මහත්තයා වගේ තමයි මම කෝල් කර ගෙන්නවා මහා වාන්දරත් ගෙන්නවා කෑම ඇයි මේ ටයිප් එක ගන්න. සල්ලි මේ අපරාධ Discord server එක මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. මේක ඉන්නවා යාළුවා. මේ ඉන්නේ ඔයාලා දන්නවද මිස්ටර් ST? ST දන්නවනේ? දන්නවත් ඇති සමහර කට්ටිය. මිනිහාගේ server එක මේ තියෙන්නේ. මට ඒකට යන්න නැත හැටි. කරන්න මිනිහා දැන් නැහැ. සල්ලි දෙන්නේ නැහැ බයි මේ තියෙන්නේ වේව් ඉන්ස්ටිටියුට් එක. මේ වේල් ඉන්ස්ටිටියුට් එක. ෆෘට් ප්‍රින්ට් කරන්නේ මෙයාලා. මෙයාලගේ එකටත් ඇක්සස් මට තියෙනවා. කිසි කේස් එකක් නැහැ. මේ තියෙන්නේ YL. ඒකනේ කට්ටිය අඩු කියලා. මේකටත් ඇක්සස් තියෙනවා. මේ තියෙන්නේ සල්ලි බැලලා ඉවරයි රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා ඒක. ගෙවලා තිබ්බ එකයි ගානක් ඇඩ්වාන්ස් මේක නම් අද උදේ ඉඳන් ට්‍රේඩ් කරගෙන හිටියා. ඉතුරු එකට මේ දෙන්න බෑ මේ නම් පරණ ටෙලිග්‍රෑම් එකේ තමයි යාලා chat බඩු අරගෙන මේක තියෙනවා ප්‍රැක්ටි මේ ඔයාලගේ එක. මේක තියෙන්නේ chat එක තියෙනවා. එකටයි මේ ඔයාලගේ කට්ටිය හරිනවා ඔයාලා set එක නේ. ඊට පස්සේ help එක තියෙනවා profit card එක තියෙනවා. ඕකේ නම් ඉතින් මම බැලුවෙම නැහැ පළවෙනිම තවට බලන්න. සීත ගානටම මේ කට්ටිය දාලා තියෙනවා. මේ තියෙනවා ප්‍රැක්ටිස් කරන්න හදපු සර් එක මේක අත්තර කරගන්න ඒක. ඊට පස්සේ ඔයාලගේ යාළුවෝ කතා කරගෙන ට්‍රේඩ් කරන්න තියෙනවා. මේ ඉන්නේ fruit print ගහලා. දාන්න පුළුවන් මේ දෙන්නේ අර රටේ ඉන්න කෙනෙක් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න කිව්වා. එයාට කට්ටියත් එක්ක කරන්න බෑ කිව්වා. තනියම කරන්න ඕන කිව්වා. අන්න ඒක නිසා යාට. ඔය දෙයට වෙන්නේ ඇක්සස් දෙනවා මේකට ඉතුරු ඔයාලා. ගානට ඉතින් හිටියා හොටෙල් එක කාලා බීලා. ඔව් 50000 වෙනද නර එක දෙක වෙනකන් ඉන්නවා කට්ටිය. අර තමට අහුවෙලා තියෙනවා. මම මේ බලලා යනවා. ගේම් ගහන්නේ නැත්නම්. ගේම් ගහන්න මම අර නිකන් ඉන්න වෙලාවට මම මේ වෙලාවට ඒක වහින වෙලාවට. තාත්තා පෙරලි 10ක් ඉන්නවා. මේ රශ්මි වාට මරිනවා ඉන්බොක්ස්. වෙඩින් 3කට මේ මං කෙනාගේ නම කියන්නේ නැහැ. එයා දාලා තියෙනවා රශ්මිලා කියන්නේ ගමටම ගිනි තියපු කට්ටිය. නෑ රටටම ගිනි තියපු මිනිස්සු. එහෙම කියන්න එපානේ අපේ රශ්මිට. හොඳටම තේරුණා දැන් කියලා දාලා. වෙඩින් 3ක් තිබ්බා. ඒකෙන් ඔව්, ඔයාලට එන්න. කතා වෙලා තියෙනවා. GTX ස්ටාරම් නෑ ඉස්සර නම් අර හොරාට ගේම් ගහන්න තරම් උමනාවක් තිබ්බා. දැන් ගේම් ගන්න ඕන ඔක්කොම තියෙනවා. අර ඔයාලා පේනවද දැන් මම ඔයාලා තියෙනවා. කන්ට්‍රෝලර් දෙකක් තියෙනවා. PS5 එක. මේ මට දැන් ගේම් ගන්න කම්මැලි. ඒතකොට මුත්ත දානවද? මට දැන් ගෙදර ඉන්න කම්මැලි. ඒකයි සීන් එක වෙලා. ඔයා ඔයා මනමාලයා ඔයාට පස්සේ ළඟ ඉන්නේ ආ. ඔයාට තියෙනවා බඳින්න බෑ කිව්වොත් මට බඳින්න රශ්මි නෙමෙයි මම පුළුවන්. ඔයාලා ගෙදර කිව්වනේ ටිකක් අකුරක් වෙනස්ලා එල් එකක වෙච්ච කේස් එක. රොයල් රොයල් ඔයා බඳින්න ඔයාට බඳින්න බෑ කියලා කිව්වොත් මම බැන්දා. මරවන්න දෙන්න. මාළි බලගෙන මේ මං ඉන්න ලංකාවේ සර්වර් එක. ඒතකොට බැන්දපු එක නේ ඉන්නේ එහෙම. නැහැ ඔබලා මං අයින් කරා ඒක. ආනේ මෙතන ඩෙඩ් සෝන් කියලා. මෙන්න මේක මං හිටියේ. පුළුවන් පුළුවන්. දැන් නෑ දැන් ඉසුරුවා ඉන්න සර්වර් එකට එන්නේ කොහමද ඉසුරුවා ඉන්න එකට යන්නේ. ඒ කියන්නේ මේ
කිරිකට් මගේ එක නම් කැමැත්තෙන් නෙවෙයි, ඒක සාමාන්‍ය බඳින්නේ. කිරිකට් එක නන්නේ. ඔයා ඉන්නවා නම් ඔයානේ මේ මන සාමි මාලයක් රශ්මිය කළා දෙන්න. වාත් එක කරනවා. මේ මේටිය දැන් හරි. ඔයාට එහෙනම් අපි සම්සම් හම්බෙමු තේරුණා නේ ඔක්කොම කියලා දෙපිට. මේක වදින්න බෑ කියලා මම බාර ගන්න මේ ඕනේ. මෙහෙම ආතල් එකේ කියලා දෙන්නේ මම එතකොට තමයි බාරගත්තට තේරෙන්නේ නිකන් අර මම නිකන් මේක දැන් තමයි මම සපෝට් එක මේක කැමැත්තෙන් තමයි නෙවෙයි හිතන්නේ බාර කියලා ගන්න තේරෙන්නේ නැහැ මගේ අතම අර හරිද? දෙවෙනි ඒකයි මම ඩීල් එකේ උගන්වන්නේ. බාර ගන්න. මේ ඒ එහෙනම් වුණත් අපි මම හම්බෙමු හඳුනා. කාලයක් ගිහලා ආවේ මට වෙන එකක් බැලුවා. කරන්න පුළුවන්. අනිවාර්යයෙන් දෙන්න හරියන්නේ නැහැ. පුළුවන් ඕනේ නේ ඒකට කියන මං ඉතින්. එහෙනම් බයි. වෙන එකක් බැලුවා. good night. එම රොන් කරන් ඉන්න දෙන්න එක නම් අර පේන්න හරි ඉන්නවා. ඒකනේ මොනවද මේක මේ බයි බයි බයි. දැන් රෝස් එකක් නෑ මුත් නෑ. නිකන් කල්චර් එකක් ඔය නේ කල්චර් එක විතරයි. තියෙනවට වැඩි ඒක අර සමහර ගන්නෙත් නෑ සමහර අය දෙවන මනමාලේ ගන්න නැහැ. මං ගත්තෙත් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගන්නවා නම් අය ඒගොල්ලන්ගේ අඳුම් වලට ඒගොල්ලෝ විදම් කරනවා. අපි වියදම් කරන්න ඕනේ. අපි වියදම් කරනවා. කෙල්ලගේ පැත්තෙන් ගත්තොත් කෙල්ල වියදම් කරන්න ඕනේ. මගේ පැත්තෙන් ගත්තොත් මං මොකද දුම් මොකද වල පවා හැම දෙයකටම අපි වියදම් කරනවා. තුනකට ගියා අන්තිම එකේදී අපේ අයියාගේ. ඒ බොරු වැඩවුවා. පොඩි කාරලා ඒ මල් කුමාරේ පොඩි කාලේ නිලම කිට්ටේ දාලා වංගල තියෙනවා. කන්නත් නිලම- බෑ, උස්ම ගන්නත් බෑ. ඕ නේ. මම ඊළඟ නිකන් කිට්ටේ තමයි උඩ මම අන්තිමට වැන්දේ අපේ අයියාගේ වෙඩින් එක. නෑ මේ මේවා තද කරලා අම්මට මුජ්ජ කරන්නත් බෑ. අපි පාන්දර ඕවා නැතිනම් හොඳයි. පාන්දර කන්නත් නෑ. ඊට පස්සේ ආපහු උනාද මට. වෙඩින්නේ කියන්නේත් එපා වෙනවට අවස් කණ්ඩ බොණ්ඩ හරියට බෑ අපිට අවශ්‍ය දේ දැන් කෑම තිබ්බට කණ්ඩ බෑ ඉතින්. ඇයි බං ඉතින් මිනිස්සු බලන් ඉන්නකොට ඕක ඔක්කොම අපිට ඕන විදිහට කන්න පුළුවන් නේ. දෙවන මනමාලේට ඉන්නකොට බං ඔව් අරෝ ඉන්න කෑම් ප්ලේට් එකක් ෆොටෝ ගන්නවා මොනවද? දෙවන මනමාලේට ඉන්නකොට අර ටේබල් එකකින් කන්නේ බෑ. ඒකද? ඔක්කොම ඉස්සරහම ෆොටෝ ලැජ්ජයිනේ. ඒන් ගාන මේ අර උන්කාරේන අන්නු කන්නත් බෑනේ. ඔව්. කෙලගිලි උදා ඉන්නවා. මට ඒක හරියන්නේ නැහැ මම ආපයක්. මලම කනවා හිටියේ. ඇයි බං බියර් උගුරක් බොන්න බෑ. ඇයි සමහරව බීලා අරුන් කන්න කලින් කන්න දාන්න. ඕ කලින් වෙඩින් දෙකේ මචං මේ ෆුල් කිට් හිටියේ. ෆුල් කිට් අවුල්